ආරාමික විදුහල්පති ඩී.ඒ. හේවාගම් මැතිතුමාගේ වර්ෂ පූර්ණ පින්කම් වෙනුවෙන් වැඩමවා වදාළ ගරුතර පූජ්‍ය කුකුළුපනේ සුදස්සී ස්වාමීන් වහන්සේ තම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පවුලේ සියලු දෙනා වෙනුවෙන් පිළිගනු ලබන. එhmenan ගරුතර ස්වාමීන් වහන්සේ මෙතෙන් පටන් ඒ ධර්ම ශ්‍රවණාභිලාෂී ඒ සියලු දෙනා වෙනුවෙන් අනුකම්පාවෙන් ඒ ධර්ම දේශනා පවත්වන හැටියට තාමත් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමින් වගේම ඔබගේ පාදාභිවන්දනයෙන් යුක්තව නැවතවරක් ඉල්ලනවා. සියලු දෙනාම සාදු කියලා নমස්කාරය කියන්න පන්සල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสรณกมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ကာ මේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุ
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධෙන් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පබස්සර මිදං භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං තං සුතවා අරිය ශාවකෝ යත භූතං පජානාති තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි තී. සද්ධාවන්ත පින්නතුනි, හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේ මෙබඳු පින්කමක් මේ කලතර බෝධීන් වහන්සේ පරිශ්‍රයේහි පවත්වන්නට කටයුතු සම්පාදනය කරගත්තේ මිට වසරකට ඉහතදී අභාව ප්‍රාප්ත ඩී.ඒ. හේවාගම පියාණන්ට සහ මාසකට පමණ පෙර අභාව ප්‍රාප්ත නන්දා හේවාගම මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරමින් මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දූදරු ඥාති හිත මිත්‍රාදීන් විසින් ඒ දරුවන් විශේෂයෙන්ම අපට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරලා ඒ අයට අවශ්‍ය වුණා නිවසේ මේ පින්කම සිද්ධ කළොත් බොහොම ටික දෙනෙකුට පමණයි ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා වඩාත් වැඩි දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දීම වශයෙන් මේ ධර්මශාලාවෙහි මේ දේශනාව සිද්ධ කරන්නට වැඩම කරන්න පුළුවන්ද කියලා අපට ආරාධනා කළා. ඉතින් මේ සවස් භාගයේ
අපට ඒ සඳහා අවකාශ වෙන් කරගන්නට පුළුවන් වීම පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වෙනවා. ඒ කුමක් නිසාද? ඩී.ඒ. හේවාගම පියාණන් අපට මුණ ගැහිලා නැහැ. නමුත් එතුමාගේ අභාවයෙන් පසුව නන්දා හේවාගම මෞතුමිය දිනක් අපට දුරකථනයෙන් කතා කළා. ඒ කතා කරන්නේ කවුද කියලාවත් අපි දැනගෙන හිටියේ නැහැ. එහෙම කතා කරලා අපට සිහිපත් කළේ ස්වාමින් වහන්සේ මට මහත්තයා වෙනුවෙන් පින්කමක් කරන්නට ඕන. ඒ සඳහා මට ඔබ වහන්සේ කරන සාසනික කටයුතු වලට දායක වෙන්න ඕන. ඒ සඳහා මට අවස්ථාවක් සලස්වලා දෙන්නට කියලා. ඉතින් මට වැඩි එහාට මෙහාට ඇවිදින්න නම් අපහසුයි. ඔබ වහන්සේ කළුතර ප්‍රදේශයට වැඩම කරනවා නම් අපේ නිවසට වැඩම කරන්න පුළුවන්ද පෙන් විමසුවා. එහෙම නැත්නම් මම දුව හරි පුතා හරි එක්කලා පන්සලට ඇවිත් යන්න එන්නම් කියලා. ඒ අතරේ අපි කළුතර ප්‍රදේශයට පැමිණි නිසා එතුමිය දකින්නට අපි ඒ නිවසට ගිය අවස්ථාවේ ඒ වෙනකොට අපි කවදාවත් මුණ ගැහිලා දැන හඳුනාගෙන තිබුණේ නැහැ. නමුත් එතුමිය සිහිපත් කළේ මහත්තයා වෙනුවෙන්. ඒ මහත්තයා හරි හම්බ කරපු මුදල් වලින් මට මේ විදිහට මුදලක් පරිත්‍යාග කරන්නට ඕන ඒ කරන සාසනික කටයුතු සඳහා. ඉතින් අපි ඒ වෙලාවේ සිහිපත් කළා ඒ පොල්ගහවෙල අපි ඉදි කරන භික්ෂුන් වහන්සේලාට සහ ගිහි පින්වතුන්ට ආධ්‍යාත්මික පුහුණු වැඩසටහන් සිද්ධ කරන්නට ආයතනයක් ගොඩනගනවා. ඉතින් එතන අභිනවයෙන් චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙනවා. ඒ කටයුතු වලට දායක වෙන්නට පුළුවන් කියලා. ඉතින් ඒ වෙලේම ඒ සඳහා විශාල ධන පරිත්‍යාගයකුත් සිද්ධ කරලා සිහිපත් කළා මට ඉදිරියට තවත් මේ පින්කම් සඳහා සම්බන්ධ වෙන්න ඕන මහත්තයා වෙනුවෙන්. ඉතින් නිතරම ඒ තමන්ගේ ස්වාමි පුරුෂයාවන් සිහිපත් කරමින් තමන්ගේ ජීවිතයට කුසල් දහම් වල තියෙන වටිනාකම හොඳින් තේරුම් අරගෙන මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා අපි මේ ධනය වැය කරලා අපි ජීවත් වෙලා ඉන්න කාලේ කුසල් දහම් සම්පාදනය කරගන්න ඕන කියන ලොකු ඕනෑකමකින් හැඟීමකින් එතුමිය ඒ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයේ කටයුතු කළා. ඉතින් ඒ සඳහා මේ පුතණුවන් දියණිය ඇතුළු හැම දෙනාම එතුමියට බාධා නොකොට එතුමියට රිසිසේ ඒ කුසල් දහම් සිද්ධ කරගන්නට අවස්ථාව සලස්වලා දුන්නා. අම්මා තාත්තා කියන්නේ අපේ ජීවිතවල සුවිශේෂ දෙදෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මව්පියෝ අපට තුන් ආකාරයකින් අනුග්‍රහ දක්වනවා. ආපාදක, පෝෂක, ඉමස්ස ලෝකස්ස දස්සේතාර. අපිව මේ ලෝකයට ජනිත කරන්නේ මව්පියන්. ඇයිද ජනිත කරනවා කියන්නේ? සසරේ කොයිතරම් බුදු වෙන්නට තරම් මනස දියුණු කරලා තියෙන බෝසත්වරයෙකුටවත් Tamanට තනියෙන් කය හදාගෙන මනුලෝ උපදින්නට අවස්ථාවක් නැහැ. මනුෂ්‍ය ලෝකේ කියන්නේ ඕපපාතික ආත්ම භාවයක් නොවේ. ඕපපාතික උපදින දිව්‍ය යක්ෂ භූත പ്രേත ආදී ආත්ම භාවවල කුසල කර්මයෙන් හෝ අකුසල කර්මයෙන් තමන්ගේ සම්පූර්ණ පංචස්කන්ධයම කර්ම ශක්තියෙන් ගොඩ නැගෙනවා. එහෙම ආත්ම භාව තමයි ඕපපාතික ආත්ම කියන්නේ. එතකොට මනුෂ්‍ය ලෝකය කියන්නේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා උත්පත්ති හතරක් තියෙනවා. එයින් මනුෂ්‍ය ලෝකයේ අයිති වෙන්නේ ජලාබුජ. ඒ කියන්නේ මව් කුසක උපදින දරුවෙක් හැටියට. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් උපදින. සංසේදජ කියලා කියන්නේ කොළමල් ආදී කුණු වෙන තැන්වල උපදින. ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ යම් කෙනෙක් උපදිනවා නම් බුදු වෙන්නට තරම් ප්‍රාර්ථනා ඇති කරගෙන පාරමිතා පුරාගෙන හිටියත් මව්පියන්ගේ ශක්තියෙන් සකසලා දෙන කයක් ඇතිව තමයි අපිට මේ ලෝකේ ජනිත වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ අවස්ථාව අපේ මව්පිය අපට හදලා දුන්නේ නැත්නම් ඔබ අපි කාටවත් අද මනුලෝ උපදින්නට අවස්ථාවක් නැහැ. මනුලෝ ඉපදුනේ නැතිනම් අපට ಗುಣධර්ම දියුණු කරන්නට අන්‍ය කිසිම ලෝකයක මේ තියෙන සුදුසුකම නැහැ. මොකද්ද මේ තියෙන සුදුසුකම? අපට ಗುಣධම් වඩන්නට ශක්තිමත් සිතක් සහ ශක්තිමත් කයක් පවතිනවා. දෙව්ලොව දෙවියන්ට ශක්තිමත් සිතක් තිබුණා වුණාට අපට වගේ ශක්තිමත් කයක් නැහැ.
තිරිසන් ලෝකේ ශක්තිමත් කයක් තිබුණාට අපට වගේ ශක්තිමත් සිතක් නැහැ. මේ දෙකම අංග සම්පූර්ණව ලැබෙන එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය. දැන් දිව්‍ය ලෝකේ ඉපදුනහම දිව්‍ය ලෝකෙත් සුගතිය. එතනත් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. හැබැයි මනුෂ්‍ය ලෝකෙදී පුහුණු කරලා ගියොත් පමණයි. එහෙම නැතුව දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ධර්මය පුහුණු කරන්නට පහසු නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි සරලව ගත්තොත් අපි දැන් මෙතනත් පැහැදිලි කරලා තියෙනවානේ මේ ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට අපට මේ ශාසනය හෝ මතු ශාසනයක හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමනේ අපේ අපේක්ෂාව. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයස්ගත වීම දුකයි, මරණය දුකයි. දැන් මේ මූලික කාරණා ටිකවත් දිව්‍ය ලෝකේ ප්‍රායෝගිකව අත්දකින්න බෑ. ඉපදීම දුකයි කිව්වට දෙව්ලොව දෙවියන් කර්ම බලයෙන් හිටි හැටි අංග සම්පූර්ණ පංචස්කන්ධයක් පහළ වෙනවා විනා අපි වගේ මල මුත්‍ර තවරගෙන අඬා වැළපීගෙන උපදින උත්පත්තියක් දෙව්ලොව නැහැ. ලෙඩවීම දුකයි කියලා කිව්වට අපි වගේ හෘද රෝග හැදිලා, දියවැඩියාව හැදිලා, පිළිකා රෝග හැදිලා ඒ විදිහට විඳවන දෙවිවරු නැහැ. ඊළඟට වයස්ගත වීම දුකයි කිව්වට අපි වගේ කන් ඇහෙන්නේ නැතුව, ඇස් පේන්නේ නැතුව, අතපය වාරු නැතුව හැරමිටියෙන් යන දෙවිවරු නැහැ. මරණය දුකයි කිව්වට අපි වගේ පණ ඇදලා හුස්ම හිර වෙලා පීඩාවෙන් මැරෙන දෙවිවරු නැහැ. කර්ම වේගය අවසන් වෙනකොට හිටි හැටි අතුරුදහන් වෙනවා. එතකොට මේ ලෝකය අපි මේ ලෝකය සුවදායක තනක් කියලා දැනුනොත් මේකේ පවතින උත්සාහ කරනවා විනා මේකෙන් නික්මෙන්න වෑයම් කරන්නේ නැහැනේ. මේකෙන් නික්මෙන්නට උත්සාහ කරන්නේ දුක බව අපට හරියට ප්‍රත්‍යක්ෂ නො දුක් විඳට මේකෙන් එතර වෙන්නත් බෑ. දුක් විඳහම ඉක්මනින් නිවන් දකින්න පුළුවන් නම් එහෙනම් ඉතින් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරයේ, මනුෂ්‍ය ලෝකේ වුණොත් ඔය ඉතියෝපියාව වගේ දුක් විඳින රටවල් වල ඉතින් එහෙම ඉපදුනහම එහෙනම් ඉක්මනින් නිවන් දකින්න පුළුවන් නෑ. දුක් විඳට නිවන් දකින්න බෑ. දුක පිරිසිඳ අවබෝධ කරන්න ඕන. මොකද්ද පිරිසිඳ අවබෝධ කරනවා කියන්නේ? ප්‍රඥාවෙන්. අපි යමක් වටහා ගන්න ක්‍රම තුනක් තියෙනවා. සංඥා, විඥාන, පඤ්ඤා. සංඥා කියලා කියන්නේ එකකින් එකක් වෙන් වෙන සටහන. මේ සෑම ධර්මයක්ම හඳුනා ගන්න ඒවට ආවේනිකවණු සටහන් තියෙනවා. වර්ණයක් තියෙනවා, හැඩයක් තියෙනවා, දිග පළල ආදී වශයෙන් ඒ දෙක මූලික සටහන් ගන්නට පුළුවන් ඒවා. එහෙම ශබ්දයකින් ශබ්දයක් වෙන් කරගන්න ඒකට ආවේනික සටහන. ගන්ධයෙන් ගන්ධයක්, රසයෙන් රසයක්, ස්පර්ශයෙන් ස්පර්ශයක්, වේදනාවෙන් වේදනාවක් වෙන් කරගන්න එකට අනන්‍ය වූ සටහන් තියෙන. අන්නේ සටහන හඳුනා ගැනීම තමයි සංඥා කියලා කියන්නේ. විඥාන කියලා කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන් ඒ ඉන්ද්‍රයන්ට අදාළ වෙන ආරම්මන ඒ ඉන්ද්‍රිය ඔස්සේ සිතක් පහළ වෙලා ස්පර්ශ කොට හඳුනා ගැනීම. නමුත් සංඥාවෙන් හඳුනාගත්තත් විඥාණයෙන් හඳුනාගත්තත් අපිට ලෝකය පිළිබඳ යථාවබෝධයක් ඇතිසැටියෙන් දකින්නට පුළුවන් කමක් නැහැ. මොකද විඥාණයෙන් හඳුනා ගන්නකොට අපි මනසින් දේවල් අරමුණු කරනකොට ඒ වෙලාවේ ඉන්න මානසික තත්වය මත තමයි අපි දේවල් හඳුනගන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු අපි කෝපයෙන් නම් ඉන්නේ. අපි බාහිර ලෝකේ අරමුණු ගන්නෙම ගැටුම්කාරීව. ඇයි අපි ඇසින් රූප දැක්කට දකින්නේ ඇසින් නෙමෙයි. දකින්න මේ ඇසින් කරන්නේ මේ කැමරා කාචයෙන් කරන වැඩේ විතරයි. රූප සටහන් ඇතුළට අරන් දෙන එක. ඇත්තටම අපි දේවල් දකින්නේ මනසින්, චක්කු විඥාණයෙන්. චක්කු විඥානේ පහළ වුණේ නැත්නම් ඒ රූපේ දකින්නේ නැහැ. ඒ අසුරු කොටගෙන මනෝ විඥාන පහළ වුණේ නැත්නම් අපි රූපේ දකින්නේ නැහැ. ඒ නිසා ඇසින් දකින්නවා කියලා කිව්වට ඒක හඳුනාගන්නේ මනසින්. කනින් අහනවා කියලා කිව්වට කනෙන් කරන්නේ මේ මයික්‍රොෆෝනයෙන් කරන වැඩේ විතරයි, හඬ ඇතුළට අරන් දෙන එක. ඒක හඳුනාගන්නේ සිතින්. එතකොට නාසයෙන්, දිවෙන්, කයින් මේ හැමතැනින්ම අපි අරමුණු ගන්නවා කිව්වට ඒ සෑම ආරම්මණයක්ම හඳුනාගන්නේ, වටහාගන්නේ මනසින්. එතකොට අපේ මනස කෝපයෙන් නම් තියෙන්නේ ඒ ගැටුම්කාරී ස්වરૂපයෙන් තමයි අරමුණ හඳුනාගන්නේ. ඒ නිසා අපි කුපිත වෙ ඉන්නකොට කුපිත උනේ කුමක් නිසාද කියන එක අදාළ නැහැ. කුපිත උනේ කාර්යාලයේ ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. පාරේ යනකොට අනිත් මිනිස්සයා වාහනේ දාපු නිසා වෙන්නට පුළුවන්. වෙන කෙනෙක් කියපු කාරණයක් නිසා වෙන්න පුළුවන්. ඒකට කුපිත වෙලා ගෙදර ආපුවාම බිරිඳ
ආදරෙන් කතා කරනකොට ඒකටත් ගැටෙනවා. කැම ටික කන්න කියනකොට ඒකටත් ගැටෙනවා. දරුවා විත් මොකක් කර කියනකොට ඒකටත් ගැටෙනවා. එතකොට gedara හදන බල්ලා බලලා සොරතල් සතා ඇවිල්ලා ඇඟේ දවටනකොට ඌත් පයින් පාරක් කාලා යනවා. එතකොට දැන් මේ gedara අයගේ වැරද්දක්ද? නෑ ඒක නෙමෙයි. අරමුණ ගන්නේ කොච්චර සෞම්‍ය අරමුණක් වුණත් අපි ඇතුළතින් ඉන්නේ කුපිත වූ මනසින් නම් ගැටුම්කාරී ස්වරූපයෙන් නම් අපි ඒ ආරම්මණය ග්‍රහණය කරන්නේ ගැටුම්කාරී ස්වරූප. අපි ලෝභයෙන් රාගයෙන් නම් ඉන්නේ බාහිර අරමුණ කොච්චර නිස්සාර වුණත් අපි ඒක වැළඳ ගන්නා දෝතින් ගන්නා ග්‍රහණය කර ගන්නා ස්වරූපයෙන් තමයි අරමුණ ගන්න. ඒ නිසා තමයි ලෝභය රාගය ඉපදුනහම මිනිස්සුන්ට දේවල් වල නොවටිනාකම තේරෙන්නේ නැහැ. નિසරු බව තේරෙන්නේ නැහැ. අර්ථ ශුන්‍ය බව තේරෙන්නේ නැහැ. ඇයි මේ හැම දෙයකම යම් රසයක් වින්දනයක් ආස්වාදයක් පවත්වා ගත යුතුයි කියලා තමයි දකින්නේ. ඇයි ඒ අරමුණේ ස්වභාවය මොකක් වුණත් අපි දේවල් ගන්නෙ මනසේ ස්වභාවයත් එක්ක. මේ විදිහට අපි කවර ආරම්මණයක් ගත්තා වුණත් ඒ අරමුණේ යථා ස්වභාවය විඥාණයෙන් හඳුනා ගන්නට සමත් වෙන්නේ. විඥාණය සමත් වෙන්නේ ඒ මොහොතේ විඥාණය යම් ස්වરૂපයකින්ද පවතින්නේ ඒ විදිහට ලෝකය හඳුනා ගන්න. දැනුමත් එක්ක නම් ඉන්නේ දැනුමෙන් තමයි ලෝකය තීරණය කරන්නේ. අත්දැකීම් මත නම් කල්පනා කරන්නේ අත්දැකීම තුලිනුයි ලෝකය දකින්නේ. රුචි අරුචිකම් වල නම් එල්බගෙන හැඟීම් වලට නම් වහල් වෙලා ඉන්නේ අපි හැඟීම් මතයි ලෝකය දකින්නේ. ඇබ්බැහි නම් ඇබ්බැහි වලට අනුවයි ලෝකය දකින්නේ. සමාජ පෙළඹවීම් වලට අනුව ලෝකය දකින්න. ඒකකින්වත් ලෝකේ යථාර්ථය දකින්නට බෑ. ලෝකේ යථාර්ථය දකින්න ඒ සිතේ අවදි වෙන ගුණයක් තියෙන ප්‍රඥා නැමැති චෛතසිකය. ප්‍රඥා නැමැති චෛතසිකය ආලෝකයක් වගේ. ඒකෙන් කරන්නේ ප්‍රභාමත් කරනවා. ආලෝකයෙන් මොකද්ද කරන්නේ? මේ හැම දෙයක්ම මනවින් ප්‍රකට කරනවා. ඇස්සැත්තන්ට දකින්නට ඒවා ප්‍රකට කරන බව තමයි ආලෝකයෙන් කරන්නේ. දැන් මෙතන ආලෝකේ නොතිබුණා නම් ඝන අන්ධකාරයක් තිබුණා නම් මේ ඉන්න අය කවුරුත් හඳුනා ගන්නට බෑ. මේ තියෙන්නේ මොනවද කියලා හඳුනා ගන්නට බෑ. මේ හැම දෙයක්ම අපි කැමති වුණත් අකමැති වුණත් හොඳ වුණත් නරක වුණත් මේ තියෙන දේවල් මතු කර කර ප්‍රකට කරන්නේ කොමක් විසින්ද? ආලෝකයේ විසින්. අන්න ඒ වගේ අපේ සිතේ තියෙන එක්තරා ගුණයක් එක්තරා චෛතසිකයක් තියෙන ප්‍රඥාව කියලා. ඒ චෛතසිකය අවදි කරන්න තමයි අපිට අර ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්න අරමුණු නිවැරදිව ඒවේ ගති ලක්ෂණ ඒවේ යථා ස්වභාවය ප්‍රකට වෙන්නට පටන්. ඒ නිසා යමෙක් ප්‍රඥාවෙන් ලෝකයේ දකිනවා නම් අන්නේ දැක්ම තමයි යථා භූත ඥාන දර්ශනය. ඇති සැටියෙන් දකිනවා. පවත්නා ස්වභාවයෙන් දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියලා කියන්නේ ඒකයි. එතකොට ඒ ප්‍රඥාව යම් කිසි කෙනෙකුට අවදි කරලා ඒ ප්‍රඥාවෙන් දුක දැක ගැනීම. දුක් විඳීම නෙමෙයි. දුක Tamanට ඕන විදිහට අර්ථකථනය කිරීම නෙමෙයි. දැන් සාමාන්‍ය ලෝකයා දැන් මේ අයගෙන් අහුවොත් දුක වැටහෙනවද කියලා අනේ හාමුදුරනේ අපිට දැන් එපා වෙලා තියෙන්නේ ඒ තරම් අපිට දුක ඕනෑ තරම් වැටහිලා තියෙන ආයෙනම් මේ ලෝකෙට එන්න ඕනේ නැහැ කියලා හිතුවට මැරෙනකොටම ආයෙ උපදිනවා. ඉතින් එන්න ඕනේ නැහැ කියලා Taman තීරණය කරනවා නම් ඇයි අපි උපදින්නේ? භව තණ්හාව නිසා. එහෙනම් ඉතින් ආයෙ උපදින්න ඕනේ නැහැ කියලා හිතපුවාම භව තණ්හාව නැති වෙන්නේ නැද්ද? නෑ ආයෙ උපදිනවද නැද්ද කතාවක් නෙමෙයි භව තණ්හාව කියන්නේ. ඊළඟ භවයේ උපදින්න ඕන කියන නිසා නම් අපි උපදින්නේ. එහෙමනම් ඉතින් බල්ලෝ බලල්ලු කුරා කුහුඹුව උපදින්න විදිහක් නැහැ. මොකද උන්ට ඊළඟ භවයක් ගැන මොනම සංඥාවක්වත් නැහැ. එහෙනම් අපි උපදින්නේ ඊළඟ භවයේ උපදින්න ඕන කියලා හිතන නිසා නෙමේ භව තණ්හාව නිසා. මොකද්ද භව තණ්හාව කියන්නේ? ජීවත් වීමේ කැමැත්ත. ඒතර අපි හැමෝම මැරෙන මොහොතේ ජීවත් වෙන්න කැමති. තව මොහොතක් හරි. ජීවිතේ ප්‍රතික්ෂේප කරලා ගෙලවලා දාගන්න වස ටිකක් බොන මිනිස්සයාත් අවසාන මොහොතේ දඟලන්නේ ජීවත් වෙන්න කැමැත්තෙන්. ගඟේ ගහගෙන යන මිනිස්සයා පිදුරු ගහේ හරි එල්ලෙන්නේ ඒකින් එල්ලිලා රැකෙන්න පුළුවන් නිසා නෙමෙයි. ඒ මොකද්ද? ජීවිත ආසාව. ආන්නයකට කියනවා භව තණ්හාව. ජීවත් වීමේ කැමැත්ත තිබියදී මැරෙනකොට එසනින් යලිත් උපදිනවා. එසනින් ප්‍රතිසන්දිය හටගන්න. ඒ නිසා භව තණ්හා කියන්නේ ඊළඟ භවයක උපදින්න කැමතිද නැද්ද කියන කතාව නෙමෙයි. ජීවත් වෙන්න කැමති බව. ඒ ජීවත් වෙන්න කැමති බව තිබියදී අපි මිය ගියොත් වහාම නැවතත් උත්පත්තිය ලබනවා.
එතකොට අපි ජීවත් වෙන්න ඕන, පවතින්න ඕන කියන මේ හැඟීම අපි තුල කුමක් නිසාද පවතින්නේ? මේ ලෝකයේ තුල යම් වටිනාකමක් දකින නිසා, වැදගත්කමක් දකින නිසා. එතකොට සසර ගමන දුකයි, ඊළඟට ඉපදුනහම දුක් පීඩා විඳින්න වෙනවා කියලා දැනෙනකොට ඊළඟ භවය ඕනේ නැහැ කියලා කියනවා. හැබැයි අපි ජීවත් වෙන්න කැමති මොකක් නිසාද? මේ සංස්කාර ධර්මයන්ගේ යම් වටිනාකමක්, ආස්වාදයක්, වැදගත්කමක් දකිනවා. මේවා තියන්න ඕන, පවතින්න ඕන, රැඳෙන්න ඕන, විඳින්න ඕන, බලන්න ඕන, හොයන්න ඕන, කරන්න ඕන. එහෙම අපි හිතනවා. ඇයි ඒ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වැටහිලා නැති නිසා. එතකොට මොකක්ද අපිට වැටහිලා තියෙන දුක වැටහෙනවා කියලා? අමාරුව, කැක්කුම, පීඩාව. ඒක අපිට තේරෙනවා. අමාරුව, කැක්කුම, පීඩාව විතරක් හඳුනාගෙන නිවන් දකින්න බෑ. අමාරුව, කැක්කුම, පීඩාව කියලා කියන්නේ දුක්ඛය පිළිබඳ ලේෂ මාත්‍රයක් විතරයි. ඊටා අල්ප මාත්‍රයක්. කාය පීඩා, චිත්ත පීඩා දෙක තමයි අද ලෝකේ වැඩි හරියක් දෙනා දුක හැටියට හඳුනාගන්නේ. ඒක හඳුනාගත්තාම නිවන් දකින්න පුළුවන් නම් තිරිසන් සතුන්ටත් නිවන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි ඒ? තිරිසන් සතාටත් කාය පීඩාව දැනෙනවා, චිත්ත පීඩාව දැනෙනවා. තිරිසන් සතෙකුට අතක් පයක් කැඩුනහම ඌ කෙඳිරි ගන්නවා, කෑ ගහනවා. ඇයි? ඌට කාය පීඩා දැනෙන නිසා. ඊළඟට පැටියෙක් නැති වුනහම ඌ කෙඳිරි ගගා හොයනවා. තමන්ව ගොදුරු කරගන්න වෙන සතෙක් ආවොත් ඌ මර බියෙන් කෑ ගහනවා. ඒ ඇඟේ අමාරුවට නෙමෙයිනේ, ඒ හිතේ අමාරුවට. එහෙනම් තිරිසන් සතාට චිත්ත පීඩාව, හිතේ අමාරුව දැනෙනවා. එහෙනම් ඇඟට දැනෙන කායික දුක්ඛයයි, සිතට දැනෙන දෝමනස්සයයි, මේ දුක්ඛ දෝමනස්සයන් දැනගත්තාම අපි දුක දැනගත්තා වෙනවා නම් තිරිසන් සතාටත් ඒ දෙක දැනෙන නිසා එහෙනම් තිරිසන් සතුන්ටත් නිවන් දකින්න පුළුවන්. ඒ තිරිසන් සතුන් දැනගන්නා දුක්ඛය දැනගෙන නිවන් දකින්න බෑ. නිවන් දකින්න ඕන නම් දැනගන්න ඕනේ ආර්යයන් වහන්සේලා විසින් දකින දුක. ඒකටයි කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඒ තිරිසන් සත්තුන්ට දැනෙන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්නා සංඥාව, වේදනාව. ඒක ඉතින් මොලයක් තියෙන, ස්නායු පද්ධතියක් තියෙන, හිතක් තියෙන ඕන සතෙකුට දැනෙනවා. ඒකට මේ ආයේ මනුස්ස වෙන්න ඕන නැහැ. ඒකට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න ඕනේ නැහැ. ඒකට බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනේ නැහැ. ඒකට බුදුවරු ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ. ඒකට මොන විදිහේ ආත්ම භාවයක් ලැබුවත් සිත කය තියනවා නම්, ස්නායු පද්ධතිය මොලේ වැඩ කරනවා නම් ඒ සත්වයාට කාය පීඩා, චිත්ත පීඩා ඒවා පිළිබඳ සංජානනය, දැනීම ඇති වෙනවා. එතකොට එතනත්තා දුක දැනගත්තා වෙනවා නම් තිරිසන් සතාටත් ඒක සාධාරණ වෙනවා. ඒ නිසා අපි මේ අවබෝධ කරන්න වෑයම් කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. මොකද්ද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ? ආර්යයන් වහන්සේලා දුක දකින විදිහ. ආර්යයන් වහන්සේලා කොහොමද දුක දකින්නේ? අර ඇඟේ අමාරුවෙන් හිතේ අමාරුවෙන් නෙමෙයි. ඇයි ඒ ඇඟේ අමාරුව, හිතේ අමාරුව කියන එක අපි කියවනේ සිතින් අරමුණු ගන්නකොට සිත පවතින ස්වභාවයට අනුවයි අරමුණ ග්‍රහණය කරන්නේ. කයත් එහෙම තමයි. කයින් අරමුණු ගන්නකොට, ඇසින්, කනින්, නාසයෙන් අරමුණු ගන්නකොට ඒ වෙලාවට මේ ඉන්ද්‍රිය තියෙන විදිහ අනුවයි අරමුණ ගන්නෙ. ඇත්ත తත්වය මොකද්ද අපි දන්නේ? අපි ඒක හඳුනාගන්නේ ඒ වෙලාවට ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන විදිහට. උදාහරණයක් ගමු. දැන් මෙතන මේ ෆෑන් එක දාලා තියෙනකොට අපිට යම් පහසුවක් ඇති වෙනවා. සුවයක් ඇති වෙනවා. ඇයි? දහඩිය වැగిරෙන උණුසුම් සහගත වේලාවක විදුලි පංකාවක් ක්‍රියාත්මක කරනකොට අපිට යම්කිසි සුවයක්. අපි සිරීපාදේ ගිහිල්ලා අධික හීතලේ වෙවුල ඉන්නකොට මේ වගේ සීතල සුළඟක් ආවොත් ඒක අපට දුකක්. එතකොට දැන් අපි ඒකට සැපයි කියනවා, අතන්දි ඒකටම දුකයි කියනවා. ඇයි ඒක ඉන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්නා විදිය විනා ඒක සත්‍ය යථාර්ථයක් නොවේ. එතකොට දරුවාට ආදරේ කියනවා. ඒ දරුවාටම ඊට පස්සේ ද්වේෂ කරනවා. බිරිඳට සැමියාට ආදරේ කියනවා. ඒ බිරිඳට සැමියාටම ද්වේෂ කරනවා, වෛර කරනවා. ඇයි විතකදී ප්‍රියශීලීව හඳුනා ගන්නවා, විතකදී අප්‍රිය අමනාපාකාරයෙන් හඳුනා ගන්නවා. එතකොට මොකද්ද සැප, මොකද්ද දුක? ඒ වෙලාවට හිතන විදිහ විනා අන් දෙයක් එතන නැහැ. ඊළඟට උසක ඉඳලා අපි බිමට නොදැනුවත්ව වැටුනොත් අපට මාරාන්තික පීඩාවක්, බයක් ඇති වෙනවා. සිහි නැති වෙන්නත් පුළුවන්. දැනගෙන උඩ ඉඳන් පනිනකොට ඒක ක්‍රීඩාවක්. ඒක ආස්වාදයක්. කොච්චි කරලක් තොලේ ගෑවුනොත්, දිවේ ගෑවුනොත්, කඳුළු පෙරාගෙන
තොල පුපුරු ගහමින් සීනි කාලා කට හොදලා හැබැයි ඒකම තමන් කන්න කැමති මස් ව්‍යංජනයකට මාළු ව්‍යංජනයකට දාලා හොටු කඳුළු පෙරන ගානට තොල් කට පුපුරු ගහන ගානට තියනකොට ඒක ආස්වාදයක් හැටියට හොටු කඳුළු පෙර අරක අනුභව කරනවා. එතකොට ඒක සැප. අනිත් වෙලාවට දතේ අමාරුවක්, හිසේ කැක්කුමක්, පොඩි ඇඟේ වේදනාවක් આવොත් ඒක මේ මැරෙන විදිහේ වේදනාවක් කියලා පීඩා විඳිනවා. මට ඉවස ගන්න බෑ, දරා ගන්න බෑ කියලා. දරු ප්‍රසූතිය වැනි ලෝකේ තියෙන බරපතලම පීඩාව ආස්වාදයක් හැටියට දරා ගන්න. එතකොට මොකද්ද දුක, මොකද්ද සැප? සත්වයින් ඒ වෙලාවට හඳුනා ගන්නා ආකාරය විනා ඒවා ලෝකේ යථාර්ථය නෙමෙයි. ඒ නිසායි අර තිරිසන් සතාට සාධාරණ ආකාරයෙන් ඇඟට දැනෙන, හිතට දැනෙන දුක්ඛය දැනගත්තු පමණින් නිවන් දකින්න බැරි. ඒක ලෝකයේ ඇත්ත తත්වේ නෙමේ, අප විසින් හඳුනා ගන්නා විදිය. ඒකේ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රයන් ඒ වෙලාවට තියෙන විදිහට එකම කාරණයක් කෙනෙකුට පෙන්නලා ඒකට කැමැති දැහුවම සමහරු කැමැති වෙනවා, සමහරු අකමැති වෙනවා. එකම කරුණ සමහරු ලස්සනයි කියනවා, සමහරු අවලස්සනයි කියනවා. ඒ නිසා ඒ අපට ඕන විදිහට ලෝකයේ අර්ථකථනය කරලා දැක්කයි කියලා යථාර්ථය දැක්ක වෙන්නේ නැහැ. ඒක අපි අපගේ සංජානනයක් විතරයි. ඒ වෙලාවට ඉන්ද්‍රයන්ගේ ස්වභාවය මත හඳුනා ගන්නා විදිහක් විතරයි. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ එහෙම නෙමෙයි. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ Tamante ඒක මොන විදිහට දැනුණත්, ඒක සැපක් හැටියට දැනුණත්, දුකක් හැටියට දැනුණත්, උපේක්ෂාවක් හැටියට දැනුණත් ඒක නෙමෙයි වැදගත්. එතන තියෙන්නේ කොහොමද? අන්න ඒක තියෙන తত্ত্বය කුමක්ද කියලා හරියට දකින්නට වෑයම් කිරීම. ඒක සංජානනයෙන් දකින්න බෑ. මොකද මට දැනෙන විදිහෙන් ඒක තීරණය කරන්න බෑ. එහි තියෙන විදිහ මොකක්ද කියලා හොයන්නට ඕන. ඒකට ඒක විමසා බලන්න ඕන, හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්. අන්න එහෙම විමසා බලනකොට ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ කොහොමද? දුක්ඛ ලක්ෂණ වලින්, වේදනාවෙන් නෙමෙයි. අපි දුක හඳුනාගන්නේ වේදනාවෙන්. ඒක තමයි සත්ව ගතිය. ආර්යයන් වහන්සේලා වේදනාව සැපක් වුණත්, දුකක් වුණත්, උපේක්ෂාවක් වුණත් ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ ලක්ෂණ වලින්. මොනවද ලක්ෂණ? මෙන්න මේ ලක්ෂණ යම් තැනක තියෙනවා නම් සංකත, විපරිණාම, පීලන, සන්තාප. මේ ලක්ෂණ යම් ධර්මයක් තුල තියෙනවා නම් ඒ ධර්මය දුක්ඛ ධර්මයක්. මොකද්ද සංකත කියලා කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. ස්වාධීනව හටගන්නත් බෑ, ස්වාධීනව පවතින්නත් බෑ. සියලුම නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සෑම ධර්මයක්ම වහා බිඳී යනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව තමයි සංකත කියලා කියන්නේ. විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන, බිඳී යන ගතිය. එතකොට සංකත, විපරිණාම. ඊළඟට පීලන කියලා කියන්නේ මට පීඩාවක්ද නැද්ද කියන එක නෙමෙයි. ඒක මට පීඩාවක් වෙන්නත් පුළුවන්, මට සැපයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ධර්මයට හටගෙන බිඳෙනවා නම්, යමක් හට ගන්නවා බිඳෙනවා, හට ගන්නවා බිඳෙනවා. එතකොට ඒ ධර්මයට ඒක පීඩාව. උදාහරණයක් හැටියට දැන් මිටියක් අරගෙන ඔලුවට ගහනවා. ගැව්වෙන් පස්සේ ඔලු කට්ට පුපුරනවා. දැන් අපට මාරාන්තික වේදනාවක් එනවා. ඒ මිටියම අරගෙන මේ පීරිසියට ගහනවා. දැන් ඒක බිඳෙනවා. දැන් මට අමාරුවක් දැනෙනවද? නැහැ. මට අමාරුවක් දැනුණත් නැතත් ඔළුවේ වෙච්ච වැඩේම පීරිසිය වෙන්නේ නැද්ද? එහෙමනම් මේක මට දැනෙනවද නැද්ද කියන ප්‍රශ්නේ නෙමෙයි වැදගත් වෙන්නේ මොකද්ද එතන සිද්ධ වෙන්නේ කියන කාට. ඒතර ආර්යයන් වහන්සේලා දුක දකින්නේ අන්න ඒ විදිහට මේ නාම රූප ධර්මයන් කොහොමද හටගන්නේ, කොහොමද නිරුද්ධ වෙන්නේ? ඒ ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් දැන් අපට පේන්නේ අර මිටියෙන් ගැහුවහම පුපුරන එක විතරයි. හැබැයි මේවා නාම රූප වශයෙන් සූක්ෂමව බෙදලා බලනකොට මිටියෙන් ගහන්න ඕනේ නැහැ. හටගත් සැනින්ම වහා බිඳෙනවා. දැන් පෙන පිටක් බිඳෙන්න මිටියෙන් ගහන්න ඕනද? වක්කඩේ වතුර වැටෙන තැන වතුර වැටෙන තාක්කල් දිය බුබුලු හට ගන්න එක බිඳී යනවා. එතකොට යමක් හටගෙන බිඳෙනවා නම් ඒක ඒ ධර්මයට අනර්ථයක්. ඒ යමක් හටගන්නේ පවතිනද, ඒ පවතින දේ බිඳෙනවා නම් ඒ ධර්මයට ඒක අනර්ථයක්, පීඩාවක්. එතකොට යම් ධර්මයක් ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවද, දැවෙනවද, අන්න ඒකටයි දුක්ඛ කියලා කියන්නේ.
ඒක මට දැනෙන විදිය නෙමෙයි. ඒ සංස්කාරයේ පවතින ස්වභාවය. එතකොට දැන් මේක අපිට වැහිලා තියෙන්නේ කොමක් නිසාද? අර වක්කඩේ වතුර වැටෙනකොට දිය බුබුලු මතුවෙනවා. මතුවෙනකොට ඒවා වහා බිඳී යනවා. බිඳෙන්න පොඩි කාලයක් ගත වෙනවා. එතකම් පෙන පිටක් හැදෙනවා. ඒකට පොඩි දරුවෝ ඇලුම් කරනවා. ආස්වාදය ලබනවා. හැබැයි බිඳී ගියාම මොකක්වත් නැහැ. අපි පුංචි කාලේ නාන්න ගියාම අත් දෙකේ සබන් ගාගෙන සබන් බෝල පුම්බන්නේ. දැන් දරුවන්ට පොඩි අර උපකරණයක් හදලා දීලා තියෙන්නේ විකුණන්න තියෙන්නේ. ඒකෙන් සබන් බෝල පුම්බන්න පුළුවන්. ඒතර සබන් බෝලයක් ඇදුවන් පස්සේ මේක වටකුරුව විචිත්‍රවත්ව සූර්යාලෝකයේ වැටුනහම වෛවර්ණව ඒක ප්‍රකට වෙනවා. ඒක චිත්තාකර්ෂණීය. හැබැයි වහා බිඳී යනවා. මොනවද ඉතුරු වෙන්නේ? මොකක්වත් නැහැ. අන්න ඒකටයි බුදුදහමේ දුක්ඛ කියන්නේ. මේ වේදනාවෙන් මට සුවදායක තත්වයක් දැනෙනවද? අමාරු තත්වයක් දැනෙනවද? මං ඒකට කැමතිද අකමැතිද කතා තමන්ගේ ප්‍රශ්න. ඒවා තමන් හිතින් හදාගන්න කාරණා. තමන්ට sannivedanaya වෙන විදිහ. ඒක මොකක් වුණත් එතන හටගත් ධර්මයේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා නම් ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා නම් ඒකට බුදුදහමේ කියනවා දුක්ඛ. එතකොට ඇයිද දුක්ඛ කියලා කියන්නේ? දු කියන නිපාතෙන් හඳුන්වන්නේ නින්දිත බව. ක කියන වචනයෙන් හඳුන්වන්නේ හිස් බව. දුක්ඛ කියන්නේ නින්දිත වූ හිස් බව. මොකද්ද නින්දිත හිස් බව කියන්නේ? දැන් මේ ශාලාව ඇතුලේ තියෙන හිස් බව අපි කාටත් ප්‍රයෝජනයි. ඇයි? බණ අහන්න, භාවනා කරන්න, පොයට සිල් ගන්න, රැස්වීම පවත්වන්න මේ අවකාශීය හිස් බව අපි පාවිච්චියට ගන්නවා. හැබැයි අර සබම් බෝලෙක උපදිනව බින්දනවා. එතන තියෙන හිස් බව කිසිදු වැඩකට ගන්න බැරි නිස්සාර වූ නින්දිත වූ හිස් ගතිය. අන්නේ හිස් බව තමයි මේ තමන්ගේ පංචස්කන්ධය ඇතුළු මේ සමස්ත ලෝකයේම නාම රූප ධර්මයන්ගේ තියෙන්නේ. වහා හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා, වහා බින්දෙනවා. ඒ අතරතුරේ අර පොඩි දරුවෝ සබම් බෝලෙට ඇලුම් කරන්න වගේ ඒක උපදින වෙලාවට මේ ඉන්ද්‍රයන්ට විචිත්‍රවත්ව දැනෙනවා. දැනෙන නිසා ඇලුම් කරනවා. හැබැයි යථා ස්වභාවයේ වැටහෙනකොට කවුරුත් ඒවට ඇලුම් කරන්නට දැන් අපි අද කාලේ මේ වැඩිහිටි වයසේදී සබම් බෝල වලට පොරාල්ලනවද? සබම් බෝල වලට රණ්ඩු කරනවද? සබම් බෝල පුම්බලා ඒකෙන් ආස්වාදයක් ලබන්න හිතනවද? ඇයි ඒක සාරවත් දෙයක් නොවේ කියලා දැන් වැටහිලා තියෙන්නේ. හැබැයි පොඩි දරුවා ඒකට ඇලුම් කරනවා. ඇයි? ඒකේ නිස්සාර බව වසාගෙන ආස්වාදනීය ගතියක් ප්‍රකට වෙන නිසා. එහෙනම් මේ ලෝකයේ සත්වයින්ට මේ සංස්කාර ධර්මයන් නිස්සාර වුණාට ඒවා හටගන්නා ස්වરૂපය මත ඉන්ද්‍රයන්ට දැනෙන විදිහ මත ඒ වෙලාවට ඉන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්නා ආකාරය මත යම් උත්තේජනයක් යම් ආස්වාදයක් යම් ප්‍රියශීලී බවක් දැනෙනකොට සත්වෝ ඒවට ඇලුම් කරනවා. ඒවා තුල සැප දුක් විඳිනවා. දුක ඇති වෙනකොට ඒව අයින් කරලා සැපය හොයන්නට දඟලනවා. සැපය කියලා අන්තිමට හොයන්නෙත් මොනවද? අර හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන සංස්කාර ධර්මමයි. ඒ නිසා යමක් සැපයි හොඳයි කියලා අල්ලගන්නවා නම් ඒ අල්ලගන්නෙත් සංස්කාරමයි. ඒ නිසා මේක දුකයි කියලා අයින් කරලා මේක සැපයි කියලා බදාගෙන අපට සසරින් එතර වෙන්නට බෑ. සබ්බේ සංඛාරා දුක්ඛා. ඒක මට පීඩාවක් හැටියට දැනුණත් සුවයක් හැටියට දැනුණත් ආස්වාදයක් හැටියට දැනුණත් එතන තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන නිස්සාර ධර්ම පරම්පරාවක් කියලා හරියට දකිනකොට අන්න ඒක හඳුන්වනවා දුක්ඛ ආර්ය සත්‍යයි. ඒකට තමයි කියන්නේ දුක පිරිසිඳ දකිනවා. ඒක සංඥාවෙන් දකින්න බෑ. ඒක විඥාණයෙන් දකින්න බෑ. ඒක දකින්න ඕන ප්‍රඥාවෙන්. අර විඥාණයෙන් දකින්න පුළුවන් කොටස සංඥාවෙන් දකින්න පුළුවන් කොටස තිරසන් සතුන්ටත් සාධාරණයි. උන්ටත් බාහිර ලෝකයේ සටහන් එක එක විදිහට දැනෙනවා. අපිට පේන විදිහට නොවුණත් දැන් සර්පේකට ලෝකයේ පේන්නේ අපිට පේන විදිහට නෙමෙයි. තව සත්වයින්ට ලෝකයේ පේන්නේ අපිට පේන විදිහට නෙමෙයි. හැබැයි මොන හරි විදිහකට උන්ට පේනවා ඒක. ඒ පේන විදිහේ සටහනෙන් හඳුනා ගන්න. ඒක ඇත්තද නැත්තද කතාවක් නෑ. ඒගොල්ලන්ට පෙනෙන විදිහටයි ඒගොල්ලෝ හඳුනාගන්නේ. අපට පෙනෙන විදිහ හරිද නැද්ද කියලා අපි දන්නේ නෑ. ඒ පේන විදිහට තමයි අපි හඳුනාගන්නේ. ඒ නිසා
සංඥාවෙන්වත් විඥාණයෙන්වත් අපිට ලෝකේ යථා ස්වභාවය දකින්න බෑ. අන්න අර ප්‍රඥාව නැමැති ප්‍රභාව මතුවෙනකොට තමයි ඒ නාම රූප ධර්මයන් සූක්ෂම විදිහට බෙද බෙදා බලනකොට තමයි ඒවැ ඇත්ත తত্ত্বය අපට ප්‍රකට වෙන්නට ගන්න. ඒවැ නිසරු බව ප්‍රකට වෙන්න. අන්නේ නිස්සාරත්වය යම් කෙනෙකුට හරියට ප්‍රත්‍යක්ෂව දැනෙනවා නම් ඒ තැනත්තා දුක දැකගත්තා වෙනවා. ඒ දුක දකිනකොටම මොකද වෙන්නේ? මේ නිසර වූ පංචස්කන්ධය තව දුරටත් පවත්වන්නට කැමැත්තක් ඇති වෙනවද? කැමැත්ත අවසන් වෙනවද? කැමැත්ත අවසන්. එතකොට කියනවා තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව ෂය වුණා. කොහොමද තණ්හාව ෂය වුනේ? අවිද්‍යාව දුරු වෙච්ච නිසා. මොකද්ද අවිද්‍යාව? මේ හටගෙන වහා නිරුද්ධ වෙන නාම රූප ධර්මයන් අර සබම්බෝල වගේ ආස්වාදනීය ආකාරයෙන් දැක්කා. ඒකට කියනවා කාම තණ්හා. ඒ ආස්වාදනීය ආකාරයෙන් දකින තාක්කල් එයාට ඕන වෙනවා ජීවත් වෙන්න මේකත් එක්කලා. පවතින්න ඕන වෙනවා. ඒතර මේකේ ආස්වාදයක් නැහැ. මේක ඇලුම් කරන්න දෙයක් නැහැ කියලා දකිනකොටම පැවැත්මට තියෙන ඕනෑකම අහෝසි වෙනවා. එතකොට ඒ තනත්තා භව තණ්හාව ෂය කරලා සසර ගමන නිමා කරනවා. ඒ සඳහා කුමක්ද අවශ්‍ය වෙන්නේ? දුක පිරිසිඳ දකින්න ඕන. ඒ දුක පිරිසිඳ දකින්න දුක් විඳට බෑ. ඒ වගේම දුක ස්පර්ශ කරන්නේ නැතුවත් බෑ. තිරිසන් ලෝක, പ്രേත ලෝක, නිරය වගේ තැන්වල දුක අධිකයි. හැබැයි ඒක වටහන්නට සුදුසු ශක්තිමත් මනසක් නැහැ. දිව්‍ය ලෝකේ සැපාදිකයි. ඒ නිසා අපට වගේ දුක ස්පර්ශ වෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකේ මනසත් ශක්තිමත්, ප්‍රඥාවක් තියනවා. සෑම ඉන්ද්‍රියකින්ම සියල්ලක් මනවින් ස්පර්ශ කරන්නට පුළුවන්. ඒ නිසා මනුලොව තමයි මේ සියල්ලක්ම මනවින් සමතුලිතව අවබෝධ කරන්නට සුදුසු තැන. මේ ආත්ම භාවය අපට ලබා දුන්නේ මේ සිත අපි සසරේ පුහුණු කරගෙන ආවත් මේ කය අපට හදලා දුන්නේ අම්මා තාත්තා. ඒ නිසා අපි මව්පියන්ට ණය ගැති වෙන්නේ. ඒතොර ඒ හදලා දුන්නේ නිකන් අම්මට තාත්තට කන්න අඳින්න දීලා, බත් ටිකක් දීලා, ඉන්න තැනක් දීලා, ඇඳුම් පැළඳුම් දීලා අපි ඒගොල්ලන්ට සංග්‍රහ කළා තවත් මොනවද කරන්න කියන්නේ? එහෙම මේ කන්න ටිකක් දීලා, සල්ලි ටිකක් දීලා පියවන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. මේක මනුෂ්‍යත්වයේ පිළිබඳ වැඩ. ඒ නිසා ආපාදකා මව්පියෝ තමයි අපිව මේ ලෝකෙට ජනිත කරන්නේ. පෝෂකා පෝෂණය කරන්නේ. පෝෂණය කරනවා කිව්ව ගම අද කාලේ ගොඩාක් කතා කරන්නේ කිරිපොවන එකයි, කණ්ඩ දෙන එකයි. ඒක ඉතින් තිරසන් සත්තුත් කරනවා. සීරපායි සත්තු තමන්ගේ පැටවුන්ට කිරි දෙනවා. අනෙක් සත්තුත් මොනවා හරි පණුවෙක් හරි ගෙනල්ලා ගිල්ලවනවා. ඒක සත්ව ලෝකයේ ස්වභාවය. ඒ නිසා අපේ මව්පියන්ගෙන් අපට ලැබිච්ච දායාදේ කිරිපෝපු එකයි කණ්ඩ ගෙනත් දීප එකයි විතරක් නෙමෙයි. ඒක සාමාන්‍ය සත්ව ගතියක මූලික අවශ්‍යතා. ඒ ටිකත් කළා අපි වෙනුවෙන්. හැබැයි ඒ ටික කළයි කියලා අපි මිනිස්සෙක් වෙන්නේ අපේ මනස පෝෂණය කරන්න ඕන ගුණ නුවණින්. මේකයි හොඳ මේකයි නරක අම්මා තාත්තා විසින් දරුවන්ට කළ යුතු යුතුයකම් අතර මූලික දෙක මොනවද? ඉගැන්වීම නෙමෙයි. පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. පාපෙන් වළක්වනවා, යහපතෙහි යොදවනවා, හොඳ නරක කියා දීලා අන්න ගුණ නුවණින් පෝෂණය වෙන්නේ එතනයි. තුන්වෙනි කාරණේ තමයි සිප්පන් සික්ඛාපෙන්ති. ශිල්ප ශාස්ත්‍ර කියාදී. අද තුන්වෙනි කාරණේ පළවෙනියට ඇවිල්ලා අර පළමු දෙවෙනි කාරණා අතුරුදහන් වෙලා. හැබැයි අපේ මව්පියෝ අපට පළමු දෙවන කාරණාවල අපි පිහිටවපු නිසායි අද අපි ගුණවත් සත්පුරුෂයේ මිනිස්සෙයින් හැටියට මේ ලෝකේ ජීවත් වෙන්නේ. එමනම් අම්මා තාත්තට කණ්ඩ දීලා, බෙහෙත් ටිකක් දීලා, ඇඟපත මිරිකලා, තුටුපඬුරක් දීලා සංග්‍රහ කරලා නිම කරන්න පුළුවන් ගනුදෙනුවක් නෙමෙයි. මේක ගුණ නුවණ පිළිබඳ ගනුදෙනුවක්. ඊළඟට ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ. මේ ලෝකේ අපට නිවැරදිව දකින්නට මඟ පෙන්වුවේ අම්මා තාත්තා. අම්මා තාත්තා දැක්ක විදිහටයි අපි ලෝකේ දකින්න පුරුදු උනේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ කවුරුවත් බෞද්ධ උනේ පස්සේ කාලේ දැනගෙන හොයාගෙන ගිහින්ද? නෑ, අම්මා තාත්තා පන්සල් ගිය නිසායි අපි පන්සල් ගියේ. අම්මා තාත්තා බුදුහාමුදුරන්ට වැඳ නිසායි අපි වඳින්න පටන් ගත්තා. අම්මා තාත්තා බණ අහපු නිසායි අපි අහන්න පටන් ගත්තා. ඒ නිසා අද අපට ලෝකය ගැන යම් දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම ගොඩ නැගුණේ මව්පියන් නිසා.
ඉතින් අපේ මව්පියෝ යහපත් දැක්මක් සම්මාදිට්ඨියක් ඇතුව හිටිය නිසා අපට ඒ සම්මාදිට්ඨිය උරුම වුණා. ඒ නිසා දරුවෝ ලෝකයේ දකින්නේ මව්පියන් දකින විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මව්පියන් මේ ක්‍රම තුනකින් දරුවන්ට සංග්‍රහ කරනවා ආපාදක, පෝෂක, ඉමස්ස ලෝකස්ස දස්සේතාර. අපිව මේ ලෝකයට ජනිත කරනවා, කායිකවත් මානසිකවත් පෝෂණය කරනවා, ඒ වගේම ලෝකය නිවැරදිව දකින්නට මඟ පෙන්නනවා. එබඳු මව්පියන්ට සංග්‍රහ කරන දරුවන් ඒ අම්මා තාත්තට කණ්ඩ බොණ්ඩ දීලා කය සුවපත් කරලා විතරක් හරියන්නේ නැහැ. ඒ දරුවා ණයෙන් නිදහස් වෙන්නට සමත් වෙන්නේ නැහැ. ණයෙන් නිදහස් වෙන්නට නම් ඒ මව්පියන්ටත් ආධ්‍යාත්මික සංග්‍රහයක් කරන්න ඕන. ඒ කුමක්ද? ජීවිතයේ අවසාන කාලේ හිත සතුටින් ගුණ නුවණ දියුණු කරන්න. සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව නැමැති ගුණ දියුණු කරගන්නට උදව් කරන්න ඕන. අන්න එහෙම උදව් කරන දරුවා තමයි මව්පියන්ගේ ණයෙන් නිදහස් වුණා වෙන්නේ, අතිරේක සංග්‍රහයකුත් කළා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම කළත් දැන් හරි කියලා නවතින්න බෑ. මරුණට පස්සේ 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් ආදී වශයෙන් දින නියම කරගෙන හෝ Tamanට ඉඩ තියෙන කවර අවස්ථාවක හෝ මේ බඳු කුසල් දහම් සිද්ධ කරලා අනුමෝදන් කිරීම සත්පුරුෂ දරුවන්ගේ යුතුයකමක් කියලා දේශනා කළේ අරතරන් අනුග්‍රහයක් මනුෂ්‍යත්වයේ පිළිබඳව අපට ලැබුණු නිසා. ඉතින් මව්පියන්ගෙන් අපට පූර්ණ ශක්තිය ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ ඒ ලැබිච්ච ශක්තිය નિවරදිව පරිහරණය කරන්න. අපි කරගත්තු කුසල බලයෙන්ුත් මව්පියන්ගේ සහයෝගයෙන් අපට හොඳ ශක්තිමත් සිතක් සහ කයක් ඇතිව අපි මනුලෝ උපන්නා. ඒකට අපේම කුසල බලය අපට උපකාර වුණා සුගතියක උපදින්නට. අම්මා තාත්තා ඒකට සහාය වුණා. නමුත් අපට මේ සියලු දේ ලැබිච්ච පමණට ඒවෙන් අපි ප්‍රයෝජන ගන්නවා කියලා හිතන්න බෑ. ඇයි අපට කොච්චර යහපත් දේ ලැබුණත් ලැබිච්ච පමණින් අපට හොඳක් වෙන්නේ නැහැ. හොඳක් වෙන්නේ කොහොමද? ලැබිච්ච දේ මොකද්ද නොලැබිච්ච දේ මොකද්ද කියන කාරණේ මත නෙමෙයි. ඒ ලැබිච්ච දේට හරි නොලැබිච්ච දේට හරි මම කොහොමද මනසින් ප්‍රතිචාර දක්වන්නේ? මම ඒක හසුරුවා ගන්නෙ කොහොමද? ඒ අනුවයි අපේ ජීවිත අර්ථවත්ද නැද්ද කියලා තීරණය. මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු පමණට අපට යහපතක් වෙනවා නම් දේවදත්ත හාමුදුරුවන්ටත් මේ වෙනකොට යහපතක් වෙලා තියෙනවා. ඇයි? බොහෝ සම්පත් ලැබුවා. කුසල බලයෙන් උපන්න, රජපෞලක ඉපදුනා, රාජකීය සම්පත් ලැබුවා, බුදුහාමුදුරුවෝ ළඟ මහාන වුණා, රාජරාජ මහා මාත්‍යයන්ගෙන් ප්‍රසාදේ ලැබුවා, පිරිවල් සම්පත් ලැබුවා. හැම අතින්ම ආඩ්‍යයි. ඒ මොනවද? සසරේ කරගත්තු කුසල විපාක. නිකන් ඒවා ලැබෙන්නේ නැහැ. ඉතින් කුසල විපාකයෙන් ලැබිලා අන්තිමට මොකද්ද කරගත්තේ? ජීවමානව බුදුහාමුදුරුවෝ දකින්න ලැබීම, උන්වහන්සේගේ ඇසුර ලැබීම, ඒවා අකුසල විපාකද? මේවා කුසල විපාක. අන්තිමට කරගත්තේ මොකද්ද? ඒ ටිකම අවභාවිත කරලා සසර කල්ප ගානක් නිරේ පැහෙන්නට මඟ හදාගන්න. ඒ නිසා ජීවිතයක් සම්බන්ධව වැදගත් වෙන්නේ අපට ලැබෙන්නේ මොනවද කියන කාරණේ මත නෙමෙයි. උපදින්නේ කොතනද කියන එක වැදගත්. මොකද තිරිසන් ලෝකයක උපන්නොත් මේක අවබෝධ කරන්න බෑනේ. പ്രേත ලෝකක නිරයක උපන්නොත් අවබෝධ කරන්න බෑ. ඒ නිසා උත්පත්තිය යහපත් තැනක ජනිත වීම වැදගත්. නිසා මනුෂ්‍ය ලෝකේ ඉපදීම වැදගත්. හැබැයි ඉපදුනාට පස්සේ අපට සැප විපාක ලැබෙනවද, දුක්ඛ විපාක ලැබෙනවද, හොඳ දේවල් වෙනවද, නරක දේවල් වෙනවද? ඒව මත නෙමෙයි අපේ ජීවිතය අර්ථවත් වෙන්නේ. ඒ ලැබෙන දෙයට මම මනසින් ප්‍රතිචාර දක්වන ආකාරයම. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි හිතනවා අපට යහපත වෙන්නේ හෝ අයහපත වෙන්නේ, අපේ හිත කෙලසෙන්නේ හෝ පිරිසිදු වෙන්නේ ලෝකයෙන් අපට සිද්ධ වෙන දේ මත කියලා. උදාහරණයක් හැටියට කුපිත වෙලා ඉන්න 100ක් දෙනෙකුගෙන් අහලා බලන්න ඇයි තරහගෙන ඉන්නේ කියලා. මොකද්ද දෙන උත්තරේ? අනේ මේ මගේ වැරද්ද, මගේ දෝෂය, මට මේ හිත හදා ගන්න බෑ, තාම මගේ කෝපය ඇවිස්සෙනවා, ඒ නිසා මම මේ තරහ ඇවිත් ඉන්නේ කියනවද කවුරුවා? නෑ නෑ, කියන්නේ කො මහත්තයාගේ වැරද්ද, කො නෝනාගේ වැරද්ද, කො අම්මා තාත්තගේ වැරද්ද, කො දරුවන්ගේ වැරද්ද, කො අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ වැරද්ද, කො දේශපාලනඥයන්ගේ වැරද්ද, කො හාමුදුරුවන්ගේ වැරද්ද. ඒ මගේ මනස දූෂ්‍ය වෙන්න, මට කෝපය ඇති වෙන්න මේ ලෝකේ කවුරු හරි වෙන කෙනෙක් තමයි හේතු වෙලා තියෙන්නේ. එහෙම සිතන තාක්කල් ඒ මනුස්සයා මනුස්ස ජීවිතේ ප්‍රයෝජන ගන්නෙ නැහැ.
ඇයි? ලෝකෙත් එක්කම පැටලි අනිත් අයත් එක්කම අරගල කර අනිත් අය හදන්නම දඟලනවා විනා ප්‍රශ්නය දකින්නේ නැහැ. ප්‍රශ්නය දකින්න නැත්නම් ඒකේ හේතුව දකින්නේ නැහැ. හේතුව දකින්න නැත්නම් ඒකෙන් නිදහස් වෙන්නේ නැහැ. නිදහස් වෙන්නට මඟ. එනිසා අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ අපි කොයි කවුරුත් අහලා තියෙනවා මේ සූත්‍රයේ මුල් කොටස පබස්සර මිදම් භික්කවේ චිත්තං. මහණෙනි සිත ප්‍රභාස්වරයි. ඇයිද සිත ප්‍රභාස්වරයි කියන්නේ? අපි හැමෝම ඉපදිලා තියෙන කුසල විපාකයක. ඒ නිසා කුසලයේ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ යහපත් කුසල මූලයන්. ඒවෙන් උපන් කෙනෙකුගේ සිත පිරිසිදුයි, ප්‍රභාස්වරයි. අරමුණු හොඳට හඳුනා ගන්නට පුළුවන් හැකියාවෙන් යුක්තයි. නමුත් අපේ සිත පිරිසිදුයි කියන එකේ තේරුම අපි කෙලෙස් නැසලා කියන එක නෙවෙයි. එහෙනම් මොකද්ද? කෙලෙස් තියනවා යට, හැබැයි සිත පිරිසිදුයි. එහෙම වෙන්නේ කොහොමද? කෙලෙස් තියෙද්දි කොහොමද හිත පිරිසිදු වෙන්නේ? ඒක වෙන්නේ හරියට වතුර බොන ළිඳ වගේ. වතුර බොන ළිඳේ වතුර පිරිසිදුද නැද්ද? පිරිසිදුයි. අඩිය තියෙන්නේ මොනවද? මඩ. දැන් අඩියේ මඩ තිබුණයි කියලා වතුර හැමතිස්සෙම අපිරිසිදුද? නෑ, එහෙම නෑ. වතුර පිරිසිදුයි. හැබැයි මඩ නැත්තේ නෑ, මඩ අඩිය තියෙනවා. කැළතුනොත් සම්පූර්ණයෙන්ම වැඩකට ගන්න බැරි වෙන්න බොර වෙනවා. අන්න ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කරනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං. මානෙනි උත්පත්ති සිත ප්‍රභාස්වරයි. ඔය උත්පත්ති සිත ප්‍රතිසන්දි සිතම තමයි ඊළඟට භවාංග සිත හැටියට නැවත නැවත පහළ වෙන්නේ චුතිසිත දක්වා. ඒකට කියනවා මනෝද්වාරය කියලා. අපි කුසල් සිතකින් ඉපදුණු නිසා අපේ මනෝද්වාරය පිරිසිදුයි, පැහැපත්. සියුම් අරමුණු හඳුනා ගන්න පුළුවන්. හැබැයි සියුම් අරමුණු හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒක පිරිසිදු බව තියෙන තාක්කල් විතරයි. ඒ පිරිසිදු බවෙන් ඉපදුනාට තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨ. අර බාහිර අරමුණු වලට වැරදි විදිහට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා ලින් අඩියේ තියෙන මඩ ටික කැලැත්තෙන්නා වගේ මේක ඇවිස්සිච්ච ගමන් මොකක්වත් පේන්නේ. ඊට පස්සේ ඇත්ත නෙමෙයි පේන්නේ. ඊට පස්සේ විනිවිද දකින්නේ නැහැ. දැන් අපි හිතමු මෙහෙම. දැන් භාජනයක වතුර ටිකක් තියනවා රොන් මඩ සහිතව. අපි මේක සොලවන්න නැතුව ටික වෙලාවක් තියලා තියෙනවා. තියලා තිබ්බට පස්සේ මඩ ටික අඩියට බහිනවා. බැස්සහම වතුර ටික පිරිසිදුයි. පානය කරන්නත් සුදුසුයි. දැන් මේක කවුරු හරි හොලවනවා. හොලවුවාම පස්සේ කැලැත්තිලා මඩ වෙනවා. දැන් අපි කාටද බනින්නේ? අර හොලවපු මිනිස්සයා. හොලවපු මිනිස්සයාත් වැරදි තමයි. ඇත්තටම හොලවපු නිසාද මඩ උනේ? හොලවපු නිසා මඩ වෙනවා නම් ඔය පානීය ජලයේ බෝතල් තියනවනේ සමහරු ළඟ. හොලවලා බලන්නකො මඩ වෙනවද කියලා. හොලවපුවාම මඩ වෙනවා නම් ඒක හෙලෙව්වහමත් මඩ වෙන්න ඕන. නෑ, එහෙම වෙන්නේ නෑ. හොලවනකන් හෙල වෙනවා, ඊට පස්සේ නවතිනවා පිරිසුදුව. එහෙනම් මඩ උනේ හොලවපු නිසා නෙමෙයි, ඇතුලේ මඩ තිබිච්ච නිසා. ඒක තේරුම් ගන්නා කෙනා විතරයි මඩ සුද්ධ කරලා මේක පෙරලා සකස් කරගන්නට උනන්දු වෙන්නේ. අනිත් ඔක්කොම එල්ලෙන්නේ කාත් එක්කද? හොලවපු මිනිස්සයත් එක්ක. අද අපිට වෙලා තියෙන්නේ අපේ සිතේ මතුවෙන සෑම ක්ලේශයකටම සෑම දුර්වලකමකටම අපි හිතන්නේ අනුන් තමයි වැරදි. රාගය ඇති උනේ ඇයි? මේ අනිත් අය කොටට ඇඳගෙන එන නිසා. අනිත් අය හරියට විලිවැහෙන්න ඇඳලා නැහැ. ඒකයි මට රාගය ඇති උනේ. ඒතකොට ඒකට වැරදිත් අනිත් අය. දැන් තරහ ගත්තේ මොකටද? මේ අනිත් අය කරන වැරදි. ඒ නිසායි මට තරහ ගියේ. දැන් අපේ වැරදි ඔක්කොටම හේතුව බාහිර ලෝකේ. එහෙම දකින්න තාක්කල් ලෝකය කෙලින් තියන්න හදනවා මිසක් අපේ සිත පිරිසිදු කරන්න වෑයම් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පටලැවිල්ල වෙන්නේ ඇයි? අසුතවා පුතුජනෝ තං යතා භූතං නප්පජානාති. සිත උත්පත්තියෙන් පිරිසිදුයි. මේක විටින් විට කෙලසෙනවා. ඒ කෙලසෙන්නේ ඇතුලේ ප්‍රශ්නයක් නිසාද පිට ප්‍රශ්නයක් නිසාද කියලා හරියට වැටහෙන්නේ නැහැ. මේ ගැන නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක් නැති කෙනෙකුට. කාටද නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක් නැත්තේ? අසුතවා පුතුජනෝ. අසුතවා කියන්නේ ධර්මය අහලා නැහැ. අහලා නැති නිසා ඒවා පිළිපදින්න දන්නේ නැහැ.
සමහරු සුතවා පුතුජන අහලා තියනවා හැබැයි පිළිපදින්නේ යම් කෙනෙක් සුතවා අරිය ශාවකෝ ධර්මයක් අහලා තියනවා නම් ඒ අහපු ධර්මයේ පිළිපැදලා ආරයන් වහන්සේලා ගිය මඟ යන්නට වෑයම් කරනවා නම් අරිය ශාවක කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට නෙමෙයි. සෝවාන් වෙච්ච කෙනා ආර්ය. අරිය ශාවක කියන්නේ කාටද? ඒ සෝවාන් වෙන්නට මඟ අනුගමනය කරන තැනැත්ත. සෝවාන් වෙන්නේ කොහොමද? අනුන්ගේ පානෙන්ද? නෑ, තමන්ගේ මනසේ තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේවා දුරු කරන්න ඕන. ඒවා මේ අනුන්ගේ පිටපටව ඉන්න මනුස්සයා කෙලස් නසන්නේ ලෝකෙත් එක්ක අරගල කරනවා මිසක් ලෝකෙ මොකක් වුණත් පැමිණි කරුණ කුමක් වුණත් කෙලසුනේ මගේ සිතයි ඒ මගේ දෝෂය නිසායි කියලා දකින්නකොට විතරයි මේක ඇතුළ පිරිසිදු කරන්න ඕන වැඩක් කියලා අපිට වැටහෙන්නට ගන්න. දැන් මේක කියනකොට අහගෙන ඉන්නකොට නම් මේක බොහොම සරල දෙයක් කියලා හිතෙනවා. කරන්න ගියාට පස්සේ අපි හැමෝම ඉන්නේ කොහෙද? අර මුලින් කිව්ව තැන. කියනකොට මේ කතාව තේරෙනවා. මේක මගේ ජීවිතේ මං අත්දැකලා තියෙනවා. මම පැවිදි වුණේ අවුරුදු 14 දී. උදේ මහාන වුණා, හවස මම බණ කිව්වා. එදා ඉඳලා අද වෙනකම් බණ කියනවා. අනිත් අයට හිත හදාගන්න හැටි කියා දීලා තියෙනවා. බොහෝ දෙනා හිත හදාගෙනත් තියෙන බව ඒ අය විසින් මාත් එක්කම කියලා තියෙනවා. යම් යම් කරුණවලදී. හැබැයි එක්තරා කාලයකදී මට හිතුණා මේ පන්සලේ ඉඳලා නම් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇයි අපි හාමුදුරුවරු හැටියට උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා රැයට නිින්ද යනකම්ම අපිට කරන්න තියෙන අනුන්ගේ වැඩ. අනුන්ට බණ කියනවා, අනුන්ගේ පාංශකූලේ, අනුන්ගේ දානේ, අනුන්ගේ පිරිත, අනුන්ගේ ගෙට ගෙවදීම, අනුන්ට ළමයා හම්බ වෙන එක, අනුන්ගේ ශිෂ්‍යත්ව විභාගයට යන එක. එතකොට දැන් උදේ ඉඳන් රෑ වෙනකන් හාමුදුරුවන්ට තියෙන රාජකාරි මොනවද? අනුන්ගේ වැඩ. කර කර ඉඳලා රැයට නිදා ගන්නවා, ආය උදේ පාන්දර අවදි වෙලා ආය අනුන්ගේ වැඩ පටන් ගන්නවා. ඉතින් මං කල්පනා කරා මෙහෙම මේ අනුන්ගේ වැඩ කර කර ඉඳලා කොහොමද නිවන් දකින්නේ? ඒ නිසා අනුන්ගේ වැඩ ඕන කෙනෙක් කරගත්තු දැන් මට අනුන්ගේ වැඩ කරන්න ඕනේ. මට ඕන ඉක්මනින් නිවන් දකින්න. මේ ගෞතම බුද්ධ ශාසනයෙන් අඩුම තරමින් සෝවාන් ඵලයටවත්පත් වෙන්න. ඒ නිසා මම නායක හාමුදුරන්ට කිව්වා මට ඊට පස්සේ දානෙට, බණට, පිරිතට, පාංශකූලට මොකකටවත් කියන්න එපා. මම යන්නේ නැහැ කියලා මම ඒ කිට්ටුව තිබුණු ගල්ලෙනක් සකස් කරගෙන පිරිසුදු කරගෙන ඒ ගල්ලෙනට ගිහින් පදිංචි වුණා. ඒ ගල්ලෙනට ගිය දවසේ මට පුදුම සතුටක් ඇති වුණේ. මට එදා හිතුණා මේ පරිසරයට ඇවිල්ලා මෙහෙම සතුටක් ඇති වෙනවා නම් නිවන් දැක්කහම කොහොම සතුටක් ඇද්ද කියලා. මට ලොකු විශ්වාසයක් තිබුණා. මට ඒ ලෙනේ හුදකලාව භාවනා කරමින් අවුරුදු 2ක්වත් ගත කරන්න පුළුවන් වුණොත් මට අනිවාර්යෙන් සෝවාන් ඵලයටවත්පත් වෙන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා මම කාලසටහනක් හදාගෙන උදේ පාන්දර අවදි වෙනවා. අවදි වෙලා භාවනා කරනවා, වතාවත් කරනවා, සක්මන් කරනවා, උදේට පිණුසිඟා වඩිනවා. එකපාරක් පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා ඒකෙන්ම උදේට දවල්ට දාන වේල පිරිමහ ගන්නවා. අනිත් දවස මුළුල්ලෙම භාවනා කිරීම, සක්මන් කිරීම, බුදුන් වැඳීම්, දහම් පොත් කියවීම කාලසටහනකට අනුව මගේ විමුක්තිය සඳහා මම වැඩ කටයුතු කරගෙන යනවා. ඔහොම කරගෙන යනකොට කලාතුරකින් අය එනවා ලෙනට හොයාගෙන. ටිකක් ළඟින් ඇසුරු කරන අය ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ බණ වලට නම් යන්නේ නැහැ කියලා දන්නවා. අනේ මේ අපේ තාත්තා නැති වුණා. අනේ පුළුවන් නම් මේ බණට විතරක් වඩින්න. දැන් එහෙමනේ කියන්නේ නේද? අනිත් ඒවාට එකකටවත් නොගියට කවන්න මේකට විතරක් පුළුවන් නම් වඩින්න. දැන් අර එහෙම කියනකොටම මට තරහක් එනවා ඇතුලෙන්. ඒ මොකද තරහ එන්නේ? දැන් මම බනට, පිරිතට, දානෙට, පාංශකූලෙට යන්න බෑ, යන්නේ නෑ කියලා නායක හාමුදුරුවන්ටත් කියලා මම මේ ගල්ලෙනට ආවා නිවන් දකින්න. දැන් මේ යෝධයෝ පස්සෙන් එනවා මාරයෝ වගේ මගේ කකුලෙන් අදින්න. ඒ ගමන වළක්වන්න. දැන් එහෙම හැංගෙනකොටම ඇතුලෙන් නිකන් කෝපයක් එනවා, ගත සිත රත් කරගෙන. නමුත් ඒක මං අනුන්ට පෙන්වන්න යන්නේ නැහැ. මං ඒක හිර කරගෙන කොහොම හරි අර මිනිස්සු පිටත් කරනවා. පිටත් කරලා ත්‍රෑහෙන වෙලාවක් යනකම් ඇතුළ බොයිල් කරනවා වගේ අර කෝපයත් එක්ක ඇතුළ රත් වෙනවා. දැන් මේක නැවත නැවත සිද්ධ වෙනකොට මට හිතුණා දැන් මං පන්සලේ හිටියටත් වඩා දැන් මං නරක වෙලා. ඇයි
පන්සලේ ඉන්නකොට කවුරු හරි දානයකට බණකට ආරාධනා කරන්න ආවොත් දිනපොත ගත්තා ඉඩ තියද කියලා බැලුවා පුළුවන් නම් පුළුවන් කිව්වා බැරි නම් බෑ කිව්වා ඒක එතනින් ඉවරයි. හැබැයි දැන් ගල්ලෙනට ආවට පස්සේ අර මිනිස්සු ආරාධනා කරන්න එනවා දකින්න කොටත් තරහ එනවා කතා කරන කොටත් තරහ එනවා ගියාට පස්සේ දැනෙන වෙලාවත් තරහ. ඒතර මේ මොකද්ද වෙන්නේ? ඇයි මගේ කෝපය මෙච්චර වැඩි වෙන්නේ? එහෙම කල්පනා කළාට මගේ දෝෂයක් මට පෙනෙන්නෙම නෑ. මට පෙනෙන්නෙම අර මිනිස්සුන්ගේ වැරද්දමයි. මම නැවත කල්පනා කළා කොතනද වැරදුනේ මොකද්ද වැරදුනේ කියලා අවුරුදු 5ක් විතර අර මහාන වෙච්ච දවසේ ඉඳලා අනුන්ට බන කියලා අනුන්ගේ හිත හදන්න කියා දීපු මට අවුරුදු 5ක් විතර අර ගල්ලේනේ මදුරුව කකා ඉන්න සිද්ධ වුණා එක් කරුණක් වටහා ගන්න. ඒ මොකද්ද? මගේ මනසේ කෝපය ඇති වෙන්නේ ඇයිද? අවුරුදු 5ක් විතර ඔහොම කල්පනා කරනකොට තමයි එක් අවස්ථාවක මට හැඟුණේ නීවරණ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඒ නීවරණ හැටියට කොතනකවත් දේශනා කරලා තියෙද? බිරිඳ තමයි නීවරණය, සැමියා තමයි නීවරණය, ගෙදර තමයි නීවරණය, පන්සල තමයි නීවරණය, රස්සාවයි නීවරණය, අනුන්ගේ වැඩ කරන එකයි නීවරණ. නෑ එකක්වත් නීවරණ හැටියට දේශනා කරලා නෑ. නීවරණ වෙන්නේ බාහිර ලෝකේ සිදුවෙන දේ නෙමෙයි. ඒකට මගේ මනසින් ප්‍රතිචාර දක්වන විදිය. ලෝකේ කොච්චර ලස්සන දේ තිබුණත් ඒක මට නීවරණයක් වෙන්නේ මං ඒ පිළිබඳව ඇලුනොත් තමයි ඒ කාමච්ඡන්දයයි මගේ නිවන් මඟ අහුරන්නේ. ලෝකේ අනිත් මිනිස්සුගේ කොතරම් අඩුපාඩු තිබ්බත් වැරදි තිබ්බත් ඒක මගේ නිවන් මඟ අහුරන්නේ. මගේ නිවන් මඟ අහුරන්නේ ඒක සමත් වෙන්නේ ඒ වරද පිළිබඳව මම ගැටුමක් ඇති කරගත්තු. ඒ නිසා ලෝකෙ සිද්ධ වෙන දේවල් හේතුඵල ක්‍රියාවලියක් පමණයි. ඒක මට නීවරණයක් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මම ඒකට දක්වන ප්‍රතිචාරය මත. එහෙනම් මට නිවන් දකින්න බාධා කරන්නේ මේ මිනිස්සුය, මේ පන්සලය, පන්සලේ වැඩය කියලා හිතුවට ඒකක්වත් නෙමෙයි මට නිවන් දකින්න බාධා කරන්නේ මගේම මනස. ඉතින් මං කල්පනා කළා මෙච්චර අනුන්ට බන කිව්ව මට මේ පොඩි දේ වැටහුන්නේ නැත්තේ ඇයි? කොතනද පැටළුනේ? එහෙම සොයාගෙන යනකොට පන්සලෙන් පිටත් වෙච්ච තැනමයි පටලවාගෙන තියෙන්නේ. මොකද්ද පටලවිල්ල? මම ගල්ලෙනට ගිහින් තියෙන්නේ කුමක් සඳහාද? අනුන්ගේ වැඩ කරන්න බෑ. ඒව තමයි නිවන් මගට බාධා වෙන්නේ. ඒවෙන් නිදහස් වුණොත් මට නිවන් දකින්න පුළුවන්. ඊළඟට මේ ගැටුම ඇති වෙන්නේ කුමක් නිසාද? මම හිතනවා මට ඉක්මනට නිවන් දකින්න ඕන. මට ඉක්මනට සෝවාන් වෙන්න ඕන. දැන් සෝවාන් ඵලය ලබන්න අත්පත් කරගන්න. ඒ විමුක්ති සුවය විඳින්න. දැන් මම යමක් විඳින්න අපේක්ෂාවෙන් බලාපොරොත්තු කවුරු හරි එකට බාධා කරනකොට පයින් ගහලා පන්නන්න හිතෙන්නේ එතකොටයි. ඊට පස්සේ මගේ ප්‍රාර්ථනාව මම වෙනස් කළා. එතෙක් මම ප්‍රාර්ථනා කළේ මට ඉක්මනට නිවන් දකින්න ශක්තිය ලැබේවා කියලා. ඊට පස්සේ මම ඒක වෙනස් කළා. මට ඉක්මනින් කෙලෙස් නසන්නට ශක්තිය ලැබේවා. මොකක්ද මේ දෙකේ වෙනස? ප්‍රාර්ථනාව එකමයි. හැබැයි වචන ටික වෙනස් වුනහම හාත්පසින්ම අපේ දැක්ම වෙනස් වෙනවා. මට නිවන් දකින්න ඉක්මනින් නිවන් දකින්න කියලා හිතනකොට ලොකු තරංගයක් අපිට මුළු ලෝකෙම අභියෝගයක් වගේ පෙනෙන්නේ. බිරිඳ අභියෝගයක්, සැමියා අභියෝගයක්, දරුවා අභියෝගයක්, ගෙදර අභියෝගයක්, වැඩ අභියෝගයක්, සිල් ගන්න බැරි වීම අභියෝගයක්. එතකොට තමයි මිනිස්සු භාවනා කරන්න කියලා පටන් ගත්තු ගමම්ම ගෙදර මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් වෙන්න පටන් ගන්නවා. දැන් ඔය කියන්නේ මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඔස්සාගින් මැස්ස යන්න බෑනේ. ඇයි ඒ? ඒගොල්ලෝ හිතනවා මට ඉක්මනට නිවන් දකින්න ඕනේ. දැන් මේ අනිත් අය තමයි මට බාධා කරන්නේ. මුළු ලෝකෙම අභියෝගයක් හැටියට පෙනේ. හැබැයි මට තියෙන්නේ කෙලස් නසන වැඩක් කියලා මං හරියට වටහා ගත්තොත් මට ලෝකයක් එක්ක අභියෝගයක් නැහැ. ලෝකේ තියෙන්නේ කුමක් වුණත් මට බලන්න තියෙන්නේ මොකද්ද? ඒක මොකද්ද? ඒක හරිද වැරදිද කියලා නෙමෙයි. ඒකට මගේ මනස ප්‍රතිචාර දක්වන්නේ හරියටද වැරදි විදිහට. එතන හදාගත්තොත් තමයි කෙලස් නසන්නේ නිවන් දකින්නේ. ඒක වැටහුණාට පස්සේ මම ප්‍රාර්ථනාව වෙනස් කළා.
ඊට පස්සේ මං ගල්ලෙනට ආයිබෝවන් කියලා ආපහු පන්සලට. පන්සලට ඇවිල්ලා පෙරටත් වඩා මම අනුන්ගේ වැඩ කරන්න පටන් ගත්තා. ලංකාවේ විතරක් නෙමෙයි විදේශ රටවලත් ගිහිල්ලා කටයුතු කරන්න පටන් ගත්තා. අදටත් මම බොහෝ වැඩ කරනවා. තවම කෙලස් නැසලා නැති නිසා විටින් විට දුර්වලකම් මතුවෙනවා. හැබැයි හැම මොහොතකම මම හිතන්න දකින්න වෑයම් කරනවා මේක ලෝකේ ප්‍රශ්නයක්ද? ලෝකෙට මම ප්‍රතිචාර දක්වන ආකාරයේ ප්‍රශ්නයක්ද? එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නම් මම ඉන්නේ ගල්ලෙනේද, පන්සලේද, මහපාරේද, මහ පොළවේද, ආකාශේද, මහ මුහුදේද? ඒක අදාළ නැහැ. මට සැලකිලිමත් වෙන්න තියෙන්නේ මගේ මනස ඒ අවස්ථාවේ ලෝකයට ප්‍රතිචාර දක්වන විදිහ. මේකට තමයි සති සම්පජඤ්ඤයයි කියලා කියන්නේ. සිහියෙන් ඉන්න කියලා. අද සිහියෙන් ඉන්න කියලා කිව්වහම ඔසවනවා, ගෙනියනවා, පාත් කරනවා, තියනවා, කනවා, බොනවා, වේදනා. එහෙම හරි කරන්න උත්සාහ කරන්න ඕන. ඒකෙන් විතරක් සිහිය පිහිටන්නේ නැහැ. සිහිය කියන්නේ බාහිර අරමුණ ගැන අවධානය විතරක් නෙමෙයි. බාහිර අරමුණු ගැන 100% අවධානය තිබුණත් වැඩක් නැහැ. මනස ගැන අවධානය නැත්තම් සම්පජඤ්ඤය පිහිටන්නේ නැහැ. දැන් කොටියෙක් ගොදුරකට පනිනකොට, සිංහෙක් ගොදුරකට පනිනකොට, එතකොට උකුස්සෙක් ගොදුරක් කරා වේගයෙන් එනකොට ඌට අරමුණ ගැන අවධානය නැද්ද? ඌට පූර්ණව අරමුණ ගැන අවධානය තියෙනවා. නමුත් මොකද්ද නැත්තේ? නැත්තේ තමන්ගේ මනස ගැන අවධානය. ඒ නිසා අරමුණ ගැන අවධානය තිබුණාට ඇතුලේ කෙලස්ද මතුවෙන්නේ කුසල්ද මතුවෙන්නේ කියලා ඌට නිනව් නැහැ. ඒ නිසා අපි ඔසවනවා, ගෙනියනවා, තියනවා කියන එක ගැන විතරක් අවධානයෙන් ඉඳලා මදි. ඒක ගැන අවධානයෙන් හිටියට මනස ඒ අතරේ දහසක් පෙරලි කරන්න පුළුවන්. බුදුන් වඳිනකොට කියන ගාථාව ගැන විතරක් අවධානයෙන් ඉඳලා හරියන්නේ නැහැ. මනසින් වෙන විකාර රූපී දේවල් ඒ අතරේ දහසක් හිතනවා. ඒ නිසා අපට හරියට සිහිය පිහිටුවා ගන්න නම් අරමුණ ගැනත් අවධානය තියෙන්න ඕන. එසැනින් අරමුණට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා Tamanගේ මනස ගැනත් අවධානය තියෙන්න. මේ දෙකම ගැන අවදියෙන් ඉන්නට පුළුවන් නම් තමයි අරමුණෙහි ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතිව, මුසපත් වෙන්නේ නැතිව, අරමුණෙහි කොටස්කරුවෙක් වෙන්නේ නැතිව, භුක්ති විඳින්නේ නැතිව අරමුණ දිහා බලන්නට පුළුවන් වෙන්නේ. සම්මා සති කියලා කියන්නේ අරමුණේ කොටස්කරුවෙක් නොවි අරමුණ දිහා බැලීම. අරමුණේ කොටස්කරුවෙක් වෙනවා කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය ජනවහරේ කියනවා ප්‍රශ්නය අනුන්ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි. ඇයි ප්‍රශ්නේ අනුන්ගේ නම් ඒක මට අදාළ නැහැනේ. මට ඒක භුක්ති විඳින්න ඕනේ. මම නිකන් එළියේ ඉඳලා සැහැල්ලුවෙන් ඉඳලා අර ප්‍රශ්නේ දිහා හොඳට දාර්ශනිකව ධර්මානුකූලව බලලා ඔයාට වැරදිලා තියෙන්නේ මෙතනයි. ඕක හදාගන්න ඕන. මෙහෙමයි අපරාධේ මේක කළේ මගෙන් ඇහුවනම් මං කියනවනේ කරන්න ඕනේ. ඔක්කොම කියන්න පුළුවන්. Tamanට වෙනකොට දෙකොණ පත්තු කරගෙන දඟලනවා. ඇයි? අනුන්ට ඒක සිද්ධ වෙනකොට මම එළියේ ඉඳන් ඒ දිහා බලන්නේ. Tamanට වෙනකොට Taman ඒකේ කොටස්කරුවෙක් වෙලා, Taman ඒකේ ගිලිලා, Taman ඒක භුක්ති විඳිනවා. එතකොට ඇත්ත පේන්නේ. අර ලිඳ දිහා පිටින් ඉඳගෙන බැලුවාම ජලය පිරිසිදු නම් විනිවිද පේනවා. ඇතුලේ තියෙන මඩ පේනවා, ගල් කැට පේනවා, පැලෑටි පේනවා, පොඩි සත්තු පේනවා. පිටින් ඉඳන් බැලුවාම මේක වඩා හොඳට බලන්න කියලා අපි ඇහැ ඔබනවා වතුර අස්සට. දැන් කොහොමද පේන්නේ? එතකොට පැහැදිලි නැති. ඇයි ඒකේ කොටස්කරුවෙක් වෙච්ච ගමන්, ඒකේ ගිලිච්ච ගමන් අපට අර පැහැදිලි බව නැති වෙනවා. ඒ නිසා යම් අරමුණක ගිලුණු ගමන්, යම් අරමුණක මුසපත් වුණු ගමන්, එහි කොටස්කරුවෙක් වෙච්ච ගමන් අපට අරමුණේ යථා ස්වභාවය පේන්නේ. එතකොට පේන්නේ මොනවද? මම හිතන දේ, මට දැනෙන දේ. අර අපි කිව්වේ මුලින් අර දුක හඳුනා ගන්න විදිය. දුක හඳුනාගන්නේ Tamanට දැනෙන විදිය. ඒක ලෝකේ යථාර්ථය නෙමෙයි. එනිසා සම්මා සති කියලා කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ අරමුණ අනුන්ගේ වුණත් දාර්ශනිකව බලන්න පුළුවන්. අරමුණ Tamanගේ වුණත්, ප්‍රශ්නය අනුන්ගේ වුණත්, ප්‍රශ්නය Tamanගේ වුණත්
ඕනනම් පුළුවන් භුක්ති විඳින්න නැතිව කොටස්කරුවෙක් වෙන්න නැතුව ඒ දිහා බලන්න. ඒකට කියනවා සතිපට්ඨානයයි. ඒකට කියනවා සති සම්පජඤ්ඤයයි. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරයයි. ඒකට කියනවා අප්‍රමාදී බවයි. විවිධ නම් වලින් හඳුන්වනවා. එතකොට අපි යමක කොටස්කරුවෙක් වෙනකොට සහ කොටස්කරුවෙක් නොවි සිහියෙන් බලනකොට කොටස්කරුවෙක් වෙන තාක්කල් අපිට ඒක මනසේ අර්බුද ඇති කරන්නට, නීවරණ අවදි කරන්නට, උපක්ලේශ අවදි කරන්නට හේතු වෙනවා. ඒක කොටස්කරුවෙක් නොවි බලනකොට එයම කමටහනක් වෙනවා. ඒක හොඳද නරකද සැපද දුකද අදාළ නැහැ. අයෝනිසෝ මනසිකාරයෙන් අසිහියෙන් අනුවණින් බලන තාක්කල් එය අපේ මනසේ කෙලෙස් උපදවනවා. එය සැප වුණත් දුක වුණත් කුසල විපාකයක් වුණත් අකුසල විපාකයක් වුණත් හොඳ වුණත් නරක වුණත් සිහි නුවණින් බලන තාක්කල් යථා භූත ඥාන දර්ශනය අවදි කරනවා. පටාචාරාවට දරුවෝ දෙන්න නැති වුණා. සැමියා නැති වුණා. අම්මා තාත්තා නැති වුණා. සහෝදරයා නැති වුණා. තමන්ගේ කියලා හිටපු 6 දෙනාම එක දවසේ නැති වුණා. ඒ ගැන අය කොහොමද කල්පනා කළේ? හැඟීම් බරව. එයි මටම මෙහෙම වුනේ. අපි මෙච්චර අහිංසකව ජීවත් වුනේ. දැන් මං කොහොමද අනාගතේ ජීවත් වෙන්නේ? මගේ කියලා කාත් කවුරුවක් නැහැ. යන්නේ නමන්නේ. ඇඟේ වස්ත්‍රයවත් නැතුවයි බුදුහාමුදුරුවෝ ළඟට ගියේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැගණියනි සිහිය පිහිටුවා ගන්න. ඇය සසරේ පුහුණු කළ මනසක් ඇති කෙනෙක් නිසා අර ඒ අරමුණෙහි ගිලිලා හැඟීම්බරව ඒක දිහා බලපු ඇය ඒ නිදහස් වෙලා ඒ දිහා බලන්නට උත්සාහ කළා. බලනකොට එයම ඇයට සියලු දුකෙන් නිදහස් වෙන කමටහනක් වුණා. එහෙමනම් සැමියාගේ අභාවය, දරුවන්ගේ අභාවය, මව්පියන්ගේ අභාවය දුක ඇති කරන්නක්ද දුකෙන් මුදවන්නක්ද? ඒ දෙකෙන් එකක්වත් නෙමෙයි. ඒක හේතුඵල ක්‍රියාවලියක් විතරයි. ඒක දුක ඇති කරනවද දුකින් මුදවනවද කියලා තීරණය වෙන්නේ සිද්ධිය මත නෙමෙයි, මගේ මනසේ ප්‍රතිචාරය මත. අනුන් හොඳක් කරනවද නරකක් කරනවද කියන එක මත නෙමෙයි මගේ කෝපය තීරණය වෙන්නේ. අනුන් නරකක් නෙමෙයි හොඳක් කළත් මට තරහ එනවා. ඇයි? ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කළ යුත්තේ කියලා මගේ ආකෘතියක මම එල්ලී සිටින තාක්. මිනිස්සු කියන්නේ අපට තරහ එන්නේ අනුන් වැරදි කරන්නේ. වැරදි කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ වැරදි කරලා අය දේවදත්තගේ ද්වේෂයට ලක් වුණේ. බුදුහාමුදුරුවෝ වැරදි කරලා අය සුප්පබුද්ධගේ ද්වේෂයට ලක් වුණේ. ඊළඟට මාගන්දියාවගේ ද්වේෂයට ලක් වුණේ. ඒකට වැරදි කරන්න ඕනේ නැහැ. අනුන් කොච්චර හොඳ දේ කළත් අපට හිතෙනවා නම් ඒක වැරදි කියලා අපි කුපිත වෙනවා. එහෙනම් ඒක ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි, අපේ ආකෘතියේ ප්‍රශ්නයක්. අපේ ප්‍රතිචාරයේ ප්‍රශ්නයක්. ඒක දැක්කොත් විතරයි ලෝකෙත් එක්ක අරගල කරන එක නවත්තලා තමන්ගේ මනස පිරිසිදු කර යුතු වැඩකුයි මෙතන තියෙන්නේ කියන එක වැටහෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුතවා අරිය ශාවකෝ මේ ධහම අහලා තියෙන්නත් ඕන. මොකද්ද ධහම? තථාගත ධර්මය. සබ්බපාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. දැන් සමහරු කියනවා හාමුදුරනේ අර හාමුදුරුවෝ එක විදිහකට බණ කියනවා, මේ හාමුදුරුවෝ තව විදිහකට බණ කියනවා. මේ එක එක්කෙනා දැන් එක එක විදිහට අපි දැන් පැටලිලා ඉන්නේ දසාතේ. දැන් අපි කොහොමද ඇත්ත නැත්ත දැනගන්න? දැන් අපි කොහොමද පුරුදු කරන්නේ? මේ කවුරුවක් කියන එක පස්සේ දුවන්න ඕනේ නැහැ. කරන්න ඕන වැඩේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මොකද්ද කරන්න ඕන? සබ්බපාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. ඒ හාමුදුරුවෝත් කියන ඒවා තේරුම් ගන්න පුළුවන් නම් ඇහුවට කමක් නැහැ. බැරි නම් ඔය ටික කරන්න. පව්කම් වලින් වළකින්න, කුසල් දහම් වඩන්න, සිත පිරිසිදු කරන්න. කොහොමද සිත පිරිසිදු කරන්නේ? පියවර 3කින්. සිතේ මතුවෙන දුර්ගුණ හඳුනා ගන්න ඕන. හඳුනාගෙන ඒවා මතුවෙන හේතු හඳුනාගෙන ඒ මොහොතේම දුරු කරන්න පුහුණු වෙන්න ඕන. මනසේ මතුවෙන ಗುಣ හඳුනා ගන්න ඕන. ඒවා මතුවෙන හේතු හඳුනාගෙන ඒ මොහොතේ මේක අවදි කරන්න උත්සාහ කරන්න. ලෝක ධර්මතාවයන් නුවණින් වටහාගෙන ඒකට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරන්න. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ලෝක ධර්මතා නුවණින් වටහාගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම කියන මේ වැඩ තුන මත තමයි අපේ සිත පිරිසිදු වෙන්නේ. එතකොට ඒක අර හාමුදුරුවෝ කියන විදිහද මේ හාමුදුරුවෝ කියන විදිහද අර පොතේ තියනවද මේ පොතේ අර හාමුදුරුවෝ ධර්මයේ වරද්දනවද මේ හාමුදුරුවෝ ඇත්ත කියනවද එයා සෝවාන් වෙලාද මේ හාමුදුරුවෝ රහත් වෙලාද
ඒකෙන් නෙමෙයි අපට ධර්මය අවබෝධ. අද මම ඒකයි කිව්වේ මේවා කියනකොට ලේසියෙන් තේරෙනවා වගේ දැනුණාට කරනකොට අපි ඔක්කොම අර එකම වලට වැටෙනවා. මේක තමන්ගේ මනස පිළිබඳව තමන්ගේ පාරමිතා තමන්ගේ බෝධිපාක්ෂික ධර්ම තමන්ගේ ප්‍රඥාව අවදි කරන්න ඕන වැඩක් කියලා අපට තේරෙනවා. තේරුණා වුණාට අද ලෝකෙම පස්සෙන් යන්නේ මොනව හොයාගෙනද? ඒ හාමුදුරුවෝ සෝවාන් වෙලා ඒ හාමුදුරුවෝ රහත් වෙලා ඒ අරිහතුන් වහන්සේ නමක් එයා බුදු වෙලා එතනින් තමයි දහම මේ අපේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ තාම පෘථග්ජනයි සෝවාන් වෙලා නැහැ. ඒක දැන් සෝවාන් කෙනෙක්ගෙන් බණ ඇහුවොත් තමයි සෝවාන් වෙන්නේ. රහතුන්ගෙන් බණ ඇහුවොත් තමයි රහත් වෙන්නේ. එහෙමද? එහෙම තමයි හිතාගන්නේ. මේක මේ අර අනිත් කෙනාගේ බැටරියෙන් අපි charge වෙනවා වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවත් අවබෝධ කරන්න වෙන්නේ කාටද? තමන්ගේ ප්‍රඥාව. ඒ නිසා බණ කියන කෙනා සෝවාන්ද රහත්ද පෘථග්ජනද කතාවක් අදාළ නැහැ. කුඹුරේ නෙළුම් කවි කියන කාන්තාවන්ගේ කවි පදවලට ඇහුම්කන් දීලා ධර්ම සංඥා උපදවාගෙන නියරේ වඩින හාමුදුරු 69ක් රහත් වුණා. ඒ උපාසකම්මලා සෝවාන් වෙලා හිටපු නිසා නෙමෙයි. Taman ධර්මයේ සිහි කරපු නිසා. ඒ නිසා බණ කියන කෙනාගේ සෝවාන් ඵලය, අරහත් ඵලය, මාර්ග ඵලය හොයා යනකොට අපි රට පුරා දුවපනිනවා මිසක් අතන හරි නෑ මෙතනයි හොඳ මෙතනට තමයි යන්න ඕන මෙතන හරියට කියන තැන මෙතනට ගියොත් නම් සෝවාන් වෙනවා අනිවාර්යෙන් ලංකාවේ තමයි බුදු උනේ එතන ගිහින් බැලුවොත් තමයි සෝවාන් වෙන්නේ එතකන් සෝවාන් වෙන්නේ නෑ ඒක පිළිගන්නේ නැති තාක්කල් මිත්‍යා දෘෂ්ටික මොනවද මේ ඒ හැම තැනම තියෙන අර එකම මුලාව මොකද්ද මුලාව Tamanගේ මනසේ කෙලෙස් උපදින්නේ හෝ පිරිසිදු වෙන්නේ ඒක Tamanගේ ප්‍රයත්නය මතයි කියන කාරණය තේරුම් ගන්න නැතුව ඒවා මේ ලෝකේ දේවල් වලින් තමයි වෙනස් වෙන්නේ කියලා. ලෝකේ දේවල් අදාළයි. මං කිව්වේ අර රොන් මඩ සහිත වතුර බඳුන තව කෙනෙක් හෙලෙව්වහම ඒක බොර වෙනවා. හොලෝප නිසා තමයි බොර උනේ කියලා අපිට කියන්න වෙනවා. හැබැයි හොලවපු එක බාහිර කාරණේ විතරයි. ඇත්තටම බොර උනේ මොකක් නිසාද? ඇතුලේ රොන් මඩ තිබුණු නිසා. හොලෝප එකත් එක කාරණයක් තමයි. ඒකට කියන්නේ බුදුදහමේ ප්‍රත්‍ය කියලා. හේතුව ඒක නෙමෙයි. හේතුව තමයි මූල සාධකේ. මූල සාධකයේ තියෙන තාක්කල් ප්‍රත්‍ය වෙනස් කළා කියලා දේවල් වෙනස් වෙන්නේ නැහැ. අද අපේ නිවන් මගට වෙලා තියෙන්නේත් ඔය අර්බුදේ, රටට වෙලා තියෙන්නේත් ඔය අර්බුදේ. හැබැයි හේතු හොයලා ඒවට පිළියම් යොදන්නේ ප්‍රත්‍ය තමයි වෙනස් කරන්නේ. කුඩු ගේන මිනිසයාට නිදහස ඒවා ගේන්න අරිනවා. ඒවට උදව් කරනවා. එතන කුඩු විකුණන මිනිසයා බොන මිනිසයා අල්ලලා හිරේ දානවා, ප්‍රශ්න කරනවා. ඒ මොකන්ද? ප්‍රත්‍යට පිළියම් යොදනවා, හේතුවට පිළියම් යොදන්නේ නැහැ. අපේ නිවන් මගත් ඒ වගේ. මූලික ප්‍රශ්නේ තමන්ගේ අවිද්‍යාව, තමන්ගේ දුර්වලකම, තමන්ගේ චින්තනය, තමන්ගේ දැක්ම සති සම්පජාඤ්ඤයෙන් බලන්නේ හේතුව ප්‍රත්‍ය දකින්නේ. ඒ අර්බුදේ වෙනුවට අපි ලෝකෙත් එක්ක අරගල කරනවා. මේ තැනේ ප්‍රශ්නේ තමයි මේ පුද්ගලයාගේ ප්‍රශ්නේ. ඒවත් යම් ප්‍රමාණයකට ප්‍රත්‍ය වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ කාරණේ ලස්සන ගාථාවකින් උපමාවකින් දේශනා කරනවා. යතාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝ පිරුක්ඛෝ පුනරේවරුහ. මුදුන් මුල සහිත ගහක මුදුන් මුලයි අනිත් මුල් ටිකයි පොළව යට තියෙන එක පේන්නේ නැහැ. දැන් අපි ගහ ඉවත් කරන්න කියලා කඳෙන් හරි අතු ටිකෙන් හරි කපලා දානවා. දැන් ගහ නැහැ. ප්‍රශ්නේ ඉවරයි වගේ පේන්නේ. හැබැයි මුදුන් මුලයි අවශේෂ මුලයි තියෙන තාක්කල් ඒක යලි ලියලනවා. ඇයි මූල සාධකේ ඉතිරිව තියනවා අවශේෂ කාරණා විතරයි අහෝසි වෙලා තියෙන්නේ. ඒ වගේ අපේ මනසේ වැරදියට හිතන, වැරදියට දකින අයෝනිසෝ මනසිකාරයේ තියෙන තාක්කල් ලෝකෙම දේවල් යහපත් උනත් අපි නිවන් දකින්න ඒ මනුස්ස ජීවිතයෙන් වැඩක් නැහැ. මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන්නේ ලෝකෙ සිද්ධ වෙන්නේ මොනවද කියන කාරණේ මත නෙමේ. කුමක් සිදු වුණත් මම ඒක දිහා බලන්නේ කොහොමද? මගේ මනසේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඉතින් මේක තේරුම් ගන්නට නම් අර තිරිසනුන් හඳුනා ගන්නා දුක මත එල්බගෙන ඉන්නවා වෙනුවට ආර්යයන් වහන්සේලා දුක හඳුනන්නේ කෙසේද කියලා නුවණින් විමසා බැලිය යුතු ආකාරය අපි මුලින් කිව්වේ.
අන්න ඒ වගේ දැන් අපේ මනස වෙනස් කරන්න ඕනේ. අපි ලෝකය දිහාම ඇහෙන් අනුන්ගේ අඩුපාඩුව බලන්න පුළුවන් පේන්නේ නැහැ. කනෙන් පිට සද්ද අහන්න පුළුවන් ඇතුලේ සද්ද ඇහෙන්නේ නැහැ. නාසයෙන් අනුන්ගේ කුණු ගඳ දහඩිය ගඳ දැනෙනවා. මේ දෙතිස් කුණපයන්ගෙන් වැగిරෙන දුර්ගන්ධය ඇතුලේ තියෙන එක දැනෙන්නේ නැහැ. අපේ හිතත් ඇබ්බැහි වෙලා තියෙන්නේ එහෙම ලෝකයේ අනිත් සියලුම දේවල් වල අඩුපාඩුකම් පේනවා. තමන්ගේ මනසේ අඩුව පේන්නේ සති සම්පජඤ්ඤයයි කියන්නේ අන්න ආපහු හරවනවා. අර නේත්‍ර දෘෂ්ටිය ඉදිරියෙන් කැඩපතක් තියලා ආපස්සට හැරෙව්වහම නේත්‍රය සැකසීලා තියෙන්නේ අනුන්ගේ මූණේ අඩුපාඩු. ඒ නිසානේ කියන්නේ අනුන්ගේ ඇහි තියෙන මොකද්ද? කෙස් ගහ පේනවා. මොකද්ද? පොල් කෙන්ද පේනවා. තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ. එහෙම තමයි හැදිලා තියෙන්නේ. එහෙම තමයි හැදිලා. අපේ මනසත් ඇබ්බැහි වෙලා තියෙන්නේ එහෙම තමයි. අනුන්ගේ සියලුම උස්මි ටිකන් අඩුපාඩු පේනවා. තමන් කරන කියන එකේ දෝෂය පේන්නේ නැහැ. ඒ නිසා අපට නේත්‍ර දෘෂ්ටිය ආපසු හරවන්නට කැඩපතක් තියලා ආපස්සට නේත්‍ර දෘෂ්ටිය හරවන්නා වගේ අපේ මනස පුහුණු කරන්නට ඕනේ. ලෝකෙත් එක්කලාම පොරාලන මනස එසැනින්ම ලෝකෙ දිහත් බලන්න ඕන. එසැනින්ම තමන් දිහත් බලන්න. පිටදේ එහෙමයි ඇතුලේ මොකද්ද වෙන්නේ? මට ඇහැට යමක් පේනවා. පේනකොට මගේ මනස ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? කනට යමක් ඇහෙනවා. දැන් මගේ මනස ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මේ ක්‍රමය හරියට පුහුණු වුණාම අපට අත්දකින්නට ලැබෙන්නේ සැප විපාකද දුක්ඛ විපාකද හොඳද නරකද අදාළ නැහැ. සෑම දෙයක්ම අපට පොහොරක් කරගන්නට පුළුවන් මනස පුහුණු කරා. මනස පුහුණු කරා. පෙර අර විදිහේ කරදර දුක් පීඩා කම්කටොළු එනකොට පොයි මට දැන් ಗುಣධම් වඩන්න මේක බාධාවක් වෙනවා කියලායි පෙනෙන්නේ. මේ කියන සති සම්පජාඤ්ඤය අවදි කරගන්න දුකක් පීඩාවක් කම්කටොල්ලක් අපහසුතාවයක් මතුවෙනකොට අපට වැටහෙන්නට ගන්නවා අපට කරන්න වැඩක් තියෙනවා. මොකද්ද? දැන් ලෝකෙත් එක්ක පැටලිලා අධෛර්යමත් වෙන එක නෙමේ. මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද මගේ මනස? මෙතෙක් කාලයක් මං සිහිය පුහුණු කළා නම්, මෙතෙක් කාලයක් මම සම්පජඤ්ඤයේ හෙවත් නුවණ පුහුණු කළා නම්, සිහියෙන් දකින්නේ කියන්නේ අරමුණ භුක්ති විඳින්න නැතුව, කොටස් කරුවෙක් වෙන්නේ නැතුව, ගිලෙන්නේ නැතිව ඒ දිහා බලන්න. ඊළඟට සම්පජඤ්ඤයෙන් දකින්න හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුසත්‍ය වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බලන්න. මම මෙච්චර කාලයක් පුහුණු වුණා නම් මේ මොහොතේ මගේ ඒ සති සම්පජඤ්ඤයේ කොතෙක් මට භාවිතයට ගන්න පුළුවන්. ඒ මත තමයි අපේ පුහුණුව තීරණය. අපි දන්නා දේ පුළුල් වෙන්න පුළුවන්. හැබැයි ඉන්නා තන ප්‍රාථමික නම් අපට අවංකව ඒක පිළිගන්නට සිද්ධ. අපි හැමෝම එහෙමයි. දන්නා දේ ගොඩාක් පුළුල්. ඉන්න තන ඕම ප්‍රාථමික තන. එතකොට මොකද වෙන්නේ? දන්නා දේ ඉන්නා තනයි අතර පරතරය වැඩි වෙන්න අපේ අස්ථාවර බව වැඩි. අපේ දෝලණය වැඩි. ඇයි? ලොකු දුරක් තුල අපි එහාට මෙහාට දෝලණය වෙනවා. දන්නා දේ ඉන්නා තනයි අතර පරතරය අඩු කරගෙන ඇවිල්ලා දන්නා දේ මත පිහිටා සිටින්නට පුළුවන් වෙනකොට අන්න අපේ ස්ථාවරය, අපේ පරිණත භාවය, අපේ ශක්තිය එතනයි රැඳෙන්නේ. ඒක ගොඩ නැගෙන්නෙම සති සම්පජඤ්ඤයත් එක්ක. එතකොට අර අනෙක් අවස්ථාවලදී අපට ලෝකය අභියෝගයක් හැටියට පේනකොට සති සම්පජඤ්ඤය දිනු කරන තැනත්තාට දැනෙන්න ගන්නවා ලෝකය නෙමෙයි අභියෝගය, මගේ මනස මේකට ප්‍රතිචාර දක්වන විදිහයි අභියෝගය. ඒක තේරුම් ගත්තන් පස්සේ කවුද ඒක තේරුම් ගන්නේ? සුතවා අරිය ශාවකෝ. තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදං. එනිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක, ශ්‍රුතවත් කියන්නේ තථාගත ධර්මය අහපු කෙනා, අරිය ශාවක කියන්නේ ආර්යයන් ගිය මඟ යන්නට මනස පුහුණු කරන තරම්. තාම සෝවාන් වෙලා නැහැ, තාම රහත් වෙලා නැහැ, ඒ මඟ අනුගමනය කරන්න වෑයම් කරන. එතකොට ඒතනත්තා නිතර සති සම්පජාඤ්ඤය පුහුණු කරන නිසා මේ පටලැවිල්ල පෙනෙනවා. මොකද්ද පටලැවිල්ල?
පබස්සර මිදම් භික්කවේ චිත්තං අපට උපතින් ප්‍රභාස්වර සිතක් තිබුණා. දැන් මේ බාහිර කාරණේට ප්‍රතික්‍රියා දක්වන්න ගිහිල්ලා මගේ මනස ව්‍යාකූල වුණා. ඒක දකින නිසා ඒතනත්තාට පුළුවන්කම තියනවා මේ පටලවිල්ල ඇති උනේ ඇතුළතිනුයි. එමනම් මේක ඇතුළතින් වෙනස් කරන්න ඕන කියන බව දැනගෙන ඇතුළත සුද්ධ කරන්න. අර දිය බඳුන හොලවපු මිනිස්සයත් එක්ක රණ්ඩු කර කර ඉන්නවා වෙනුවට කල යුත්තේ කුමක්ද? වතුර ටික නැවත නැවත පෙරලා මඩ ටික අයින් කරන එක. ඊට පස්සේ අපිට හෙලෙව්වත් එකයි නැතත් එකයි. ඒ නිසා තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාම්. ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට තමයි චිත්ත භාවනාවක් ඇත්තේ. මොකද්ද චිත්ත භාවනා? සිත වැඩි දියුණු කිරීම. භාවනා කියන්නේ භාවේති කියන පාලි වචනයෙන් කියන්නේ වඩවයි. භාවනා කියන්නේ වැඩිම වැඩවීම දියුණු කිරීම. චිත්ත භාවනා කියන්නේ සිත දියුණු කිරීම, සිත වඩන වැඩපිළිවෙල. සිත වැඩෙන්නේ පියවර 3කින්. දුරුගුණ දුරු කරන පමණට, යහගුණ අවදි කරන පමණට, ලෝක ධර්මතා නුවණින් අවබෝධ කරන තැන. ඒක බාහිර ලෝකේ කාරණයක් නෙමෙයි. ඒක Tamanගේ මනස අභ්‍යන්තරයෙන් කල යුතු කටයුත්ත. මේක අපිට ඉතා සරලව පහසුවෙන් වැටහෙනවා වගේ දැනුණට වැඩ කරන්න යන, ක්‍රියාත්මක වෙන්න යන, ප්‍රායෝගිකව පුහුණු කරන්න යන හැම තැනකදීම අපි පටලවෙන්නේ කොතනද? මේක ඇතුලේ ප්‍රශ්නයක් කියන බව නොදැක ඒක බාහිර කරුණකට ආදේශ කරලා ඒවත් එක්කම පොරාල්ලමින් ජීවිතේ පවත්වන. ඒ නිසා අසුතවතෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්ථීති වදාමි. ඒ ධර්මය අහලා නැති, අහලා තිබුණත් ඒක පුහුණු කරන්නට සති සම්පජාඤ්ඤය ප්‍රගුණ කරන්නේ නැති ප්‍රතඥයාට චිත්ත භාවනා නැත්ති, සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ඇත්තේම නැත කියලා බුදුහාමුදුරුවෝ දේශනා. ඒතනත්තාට අර තමන්ගේ හිත හරියට වළම්බාන කඩමාල්ල වගේ. අදත් දැලි ගෑවෙනවා, හෙටත් දැලි ගෑවෙනවා, කුණු තැවරෙනවා. ඊයේ තැවරිච්ච මොනවද, අද තැවරිච්ච මොනවද කියලා නිනව්වකුත් නැහැ. මේකේ කුණු තැවරුණාද කියලා නිනව්වකුත් නැහැ. හේදුවයි කියලා වැඩකුත් නැහැ. හොදන්න අදහසකුත් නැහැ. එහෙමම තියෙනවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නිතර පොඩි පැල්ලමක් වැටුණත් ඒක සුද්ධ කරන්න වෑයම් කරනවා. පිරිසිදු බව කැමති වෙන නිසා පුංචි දුර්වලකමක් ප්‍රකටව දැනෙන්නට ගන්න. එතකොට එතනත්තාට චිත්ත පාරිශුද්ධිය සඳහා සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න පුළුවන්. මේක දවසකින් දෙකකින් නෙමෙයි, භවයෙන් භවය මේ විදිහට පුහුණු කරගෙන ගියොත් අර චුල්ලපන්තක හාමුදුරුවන්ට වගේ වහා අවබෝධ කරන්න පුළුවන්. චුල්ලපන්තක හාමුදුරුව අවබෝධ කළේ මේ ධර්මයයි. සුදු රෙදි කඩක් අතට දීලා රජෝ හරණං කියලා අතුල්ලන්න කිව්වා. රජෝ හරණං කියන්නේ මොකද්ද? රජස් කියනවා දූවිලි වලටත් කෙලස් වලටත්. හරණං කියන්නේ ඉවත් කරනවා. රජෝ හරණං කියන්නේ එක්ක දූවිලි ඉවත් කරනවා, නැත්තම් කෙලස් ඉවත් කරනවා. දැන් මේක කියා රෙදි කඩ පිරිමදිනකොට බුදුහාමුදුරෝ දුන්නේ සුදු රෙදි කඩ. දැන් අර අතේ දුහුවිලි දාඩිය එකතු වෙලා ටික වෙලාවකින් මේක කිලිටි වුණා. රජෝ හරණං කිව්වට දැන් රජස් තැවරිලා. බුදුහාමුදුරෝ මට දුන්නේ පිරිසුදු රෙදි කඩ. දැන් මේක කිලිටි වෙලා මේක යලි සුද්ධ කරන්න බැරිද? අන්න ඒ සංඥාව ගන්නකොටම රෙදි කඩින් සිත නිදහස් වෙලා තමන්ගේ චිත්තාභ්‍යන්තරයට කිඳා බැස්සා. දිගු කලක් සසරේ ඒ ගැන සිතා තිබුණු නිසා අපි උපතින් මනස පිරිසිදුයි. ආගන්තුක ක්‍රියා දැක්වීමෙන් සිත කිලිටි වෙලා තියෙනවා. යලි ඒක සුද්ධ කරන්න පුළුවන් කියන යථාර්ථය දැකලා වහා ඒ සඳහා අවධානය යොමු කරනකොට සියලු කෙලෙසුන් නසා චිත්ත පාරිශුද්ධියටපත් වෙනවා. ඉතින් ඒක උන්වහන්සේ සැනකින් කළේ හාහා පුරා කියලා ඒ භවයේම නෙමෙයි. අනන්ත සසරේ මේ ධර්මතාවයේ තේරුම් අරගෙන සිත පුහුණු කරන්නට වෑයම් කළ නිසායි ඒ කාර්යය සැනකින් කරන්නට පුළුවන්. ඉතින් අපිත් යම් දවසක සියලු කෙලෙසුන් නසන්න නම් දැන් මේ ජීවිතේම සෝවාන් වෙන්න, රහත් වෙන්න, මාර්ගඵල ලබන්න, මේ බුද්ධ ශාසනයෙම නිවන් දකින්න ඕනෑකම උනන්දුව තියන අය ගොඩක් ඉන්නවා. ඒක වටිනවා. හැබැයි අපේ මනසටම අපි යෝජනා කරන්න ඕන දැන් මේ සසුනේම කෙලෙස් නසන්න යන මම දැන් මේ පොඩි කෝපය දුරු කරගන්න හයිය නැහැ. ඉතින් කොහොමද ඔක්කොම කෙලස් නසන්නේ? අන්න එහෙම ටිකක් ලැජ්ජා හිතෙන හැටියට තමන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට තමයි මනසේ සති සම්පජාඤ්ඤය අවදි වෙන්නේ.
කතාව ප්‍රාර්ථනාව මොකද්ද? සියලු කෙලෙසුන් නසන්න. මේ ගෞතම බුද්ධ ශාසනය. මේ ගෞතම මේ භවයේම සෝවාන් වෙන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී දුරු කර. දැන් මේ මතුවෙන පොඩි කෝපය පාලනය කරගන්න බෑ. ඒක මතුවෙන හැටි දැක ගන්නට බෑ. ඒක අනුන්ගේ පිට පටවලා අනේකාට චෝදනා කරන්න හදන්න. ඉතින් කොහොමද කෙලෙස් නසන්නේ? ඒ නිසා පැතුමෙන් විතරක් කෙලෙස් නසන්න බෑ. ප්‍රාර්ථනාව අවශ්‍යයි. ප්‍රාර්ථනාව මුල් කොටගෙන ඒ සඳහා පුහුණුවක් හෙවත් වැඩපිළිවෙලක් ආරම්භ කරන්නට ඕනේ. එය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ නිසා මේ කරුණු සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ කරුණු ගැන නැවත නැවත සිහි කරමින් අපි හැමෝටම උත්පත්තියෙන් පිරිසිදු සිතක් තියෙනවා. මව්පියන් විසින් අපට දායාද කරලා දීපු ශක්තිමත් කයක් තියෙනවා. ගතසිත දෙකෙන්ම අපි පරිපූර්ණයි. ඒ නිසා මේ මනුෂ්‍ය ලෝකයේ සමස්තය පිළිබඳව සියල්ල ස්පර්ශ කරලා නිවැරදිව අවබෝධ කරන්න පුළුවන්. එය සංඥාවෙන් ග්‍රහණය කරන්න පුළුවන්. එය විඥාණයෙන් ග්‍රහණය කරන්න පුළුවන්. අන් කිසිම ලෝකයක නැති සුවිශේෂ හැකියාවක් අපට තියෙනවා ප්‍රඥාවෙන් ඒ දේවල් ග්‍රහණය කරන්න. හැබැයි ඒක තීරණය වෙන්නේ ලෝකෙ මත නෙමේ, මම ලෝකයට ප්‍රතිචාර දක්වන ආකාරය මතයි. එසේ ප්‍රඥාව අවදි කරන්නම් හැම විටම ලෝකෙ සිද්ධ වෙන දේ ගැන නෙමෙයි, ඒ දිහා බලනකොටම මම මේකට සිහිනුවණින්ද ප්‍රතිචාර දක්වන්නේ කියලා Tamanගේ මනස ගැන දකිමින් සති සම්පජඤ්ඤය අවදි කරමින් චිත්ත භාවනාව ප්‍රගුණ කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඩී.ඒ. හේවාගම මහත්මයා සහ නන්දා හේවාගම මහත්මියගේ දූ දරුවන් විසින් ඒ ආදරණීය මව්පියන්ට පුණ්‍යානුමෝදනා කරමින් මේ ගෞතම බුදුසසුනේම අවබෝධ කරන්නට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ මහා පිංකම සිදු කරන්නේ. හැම දිනාටම දහම් අසන්නට අද මේ අවස්ථාව මෙතන යොදාගත්තෙත් වැඩි දෙනෙකුට දහම් අසන්න අවස්ථාවක් සකසා දෙන්න. ඒ තුලින් ධර්ම දානමය මහා කුසලයක් සිද්ධ කරගත්තා. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක්. ධර්ම පරිස්කාර වශයෙන් අටපිරිකර පූජා කිරීම, ආරක්ෂා සම්පත්තිය ලබන්න, වස්ත්‍රාභරණ ලබන්න, පව්කම් වලින් සිත ආරක්ෂා කරගෙන ගුණ නුවණ වඩලා ඉක්මනින් නිවන් දකින්න හේතු වෙන පින්කමක්. යම් භවයක පැවිදි වෙන්න කැමැත්තක් ඇති වුණොත් උසස් වූ පැවිදි ජීවිත ගත කරන්නේ කුසලයේ හේතු වෙනවා. බුදු කෙනෙකුන් හමුවේ පැවිදි වෙන්න කැමැත්තක් ඇති වුණොත් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබන්න හේතු වෙනවා. ගිහිව වාසය කරනවා නම් භවභෝග සම්පත් වලින් ආඩ්‍යව සුවසේ ගුණ නුවණ වඩලා ඉක්මනින් නිවන් දකින්න අටපිරිකර සිවුරු පිරිකර පූජාමය කුසලයේ හේතු වෙනවා. දහත් ගිලන් පස උණු පැන් ඖෂධ ආදිය පූජා කිරීම නිරෝගී සම්පත්තිය ලැබෙන පින්කම. දේශකයන් වහන්සේට සද්ධර්මයට ගරු කිරීම වශයෙන් තූර්යනාද පැවැත්වීම, ඡත්‍ර දැරීම, පාදෝවනේ, පාවඩ එලීම, මණ්ඩප ඉදිකිරීම, අසුන් පැනවීම මේ සියල්ලක්ම අන් අයගේ ගරු බුහුමන් ලබන්නට, සුවචකීකරු අඹදරුවන් ලබන්න, අනතිමානීව ගුණ නුවණ වඩන්න, දෙවි මිනිසුන්ගේ ගරු බුහුමන් ලබන්නට හේතු වෙන මහ පිංකම. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්නතුන් ආරක්ෂා කරන,
ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. මේ දූදරු ඥාති හිත මිත්‍රාදීන්ටත් අද මේ පින්කමට සහ සම්බන්ධ වුණු මේ පින්කමට උදව් උපකාර කළ සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් ඒ පවුල්වල සැමටත් මෙහෙණින් වහන්සේලා ඇතුළු සෑම සියලු දෙනාටමත් මේ ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු කොට සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. පින්කමේ මූලික අරමුණ පරිදි වසරකට පෙර අභාව ප්‍රාප්ත ඩී.ඒ. හේවාගම පියාණන්, මසකට පමණ පෙර අභාව ප්‍රාප්ත නන්දා හේවාගම මෑණියන් ඇතුළු හැම දෙනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. කලුතර බෝධිබාරකාර මණ්ඩලය ආරම්භ කරලා මේ ස්ථාන ගොඩනගලා බොහෝ දෙනාට ගුණධම් වඩන්න පහසුකම් සකසපු ඒ ආදිකත්රුවරුන් ඇතුළු වර්තමානයේ දක්වා මේ ආයතන නඩත්තු කරන පවත්වන හැම දෙනාගේම පරම්පරාවල මියගිය ඥාතීන්, මේ සියලු දෙනාගේ පරම්පරාවල මියගිය ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද පින්කමේ මූලික දායකත්වයේ ගැන කටයුතු කරන මේ දූ දරුවන්ටත් පින්කමට උදව් උපකාර කළ සහ සම්බන්ධ වුණු දැක සතුටු වුණු සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සෑම දෙනාටමත් කලුතර බෝධිබාරකාර මණ්ඩලයේ සියලු කාර්ය මණ්ඩලයටත් මේ සෑම දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා. භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා. මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණනුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි.